හරි ළමයි. ඔන්න අපි අද සාකච්ඡා කරනවා 2020 A-level සමාගම් ගාන. එතකොට මේ ගානේ එතකොට අපි ගාන නිකන් කතා කරගෙන යනවා නෙමෙයි. මේ ගාන අපි කියලා දෙනවා. ඒ කියන්නේ ඕනම ළමයෙක්ට සමාගම් කලින් හදලා නැති, කලින් හදලා තියෙන හැම ළමයෙක්ටම තේරෙන විදිහට තමයි මේ ගාන අපි සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? එතකොට අපි මේ විදිහට දැන් 2020 මුලින්ම අපි සමාගම් ගාන දානවා. ඊට පස්සේ මේ විදිහට අපි ඉස්සරහට හදාගෙන යනවා. ගණන් ටික හැම එකක්ම. එතකොට ඔයගොල්ලන්ට ගෙදරින් දාන්න බලලා ඉවර වෙලා පාස් පේපර්ස් ටික ගොඩ දාගන්න පුළුවන් විදිහට අපි උදව්වක් දෙනවා ඔයගොල්ලන්ට වැඩ ටික කරගෙන යන්න. හරි. මම මුලින්ම සමාගම් ගාන රූල් කරගත්තා. මොකද මේක වීඩියෝ ක්ලාස් එකක් නිසා මේ අපිට එතකොට ලේසි වැඩේ නැත්තම් වෙලාව අපරාධේ වීඩියෝ එක දික් වෙන නිසා මම සමාගම් ගාන කලින්ම රූල් කරගත්තා. ඔයගොල්ලන්ට කෝස් කරලා ඉවර වෙලා රූල් කරගන්න ඉඳි දන්නේ නැත්තම් ගාන රූල් කරගන්න පුළුවන්. මුලින්ම මේක අහලා තියෙන්නේ මේ ටිකනේ. අපි බලමු මේක මොනවද අහලා තියෙන්නේ කියලා. LKS 1 මූල ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත විනුග පොදු සමාගමේ පහත මූල ප්‍රකාශන සටහනද ඇතුළු 2020 3.31 දින අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් ස්ථිරණ ආදායම් ප්‍රකාශය. අපි මුලින්ම අහන්නේ මෙන්න මේක. 2020 3.31 දින අවසන් වර්ෂය සඳහා මෙන්න මේකේ පුතේ මේ මෙතන අපි මේ ලාභ වෙනත් ස්ථිරණ ආදායම් ප්‍රකාශය හදද්දී ගොඩක් ළමයි කරන වැරද්ද තමයි මේ මෙතන මේ අවසන් වර්ෂය සඳහා කියන එක දාන්නේ නැහැ. අවසන් වර්ෂය කියන එක දැම්මේ නැත්නම් ඊතර ලකුණක් අඩු වෙනවා. හරිද? සීමිත විනුග පොත් සමාගමේ 2020 3.31 දින අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ හෝ වෙනත් ස්ථිරණ ආදායම් ප්‍රකාශය. මුලින්ම දාන්නේ විකුණුම්, ඊට පස්සේ විකුණුම් පිරිවැය, දල ලාභය, වෙනත් ආදායම්, ආයතන පරිපාලන වියදම්, විකිණීම හා බෙදා හැරීම වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. අපිට එනවා ඒ ටික අඩු කරාට පස්සේ දල ලාභේ ඊට පස්සේ බදු පෙර සුද්ධ ලාභයට එනවා. ආදායම් බදු ටික අඩු කරාට පස්සේ අපිට එනවා වසරේ ලාභය. ඊට පස්සේ වසරේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් දිනවන එකතු කරාට පස්සේ අපිට එනවා මුළු විස්තීර්ණ ලාභය. ඊට පස්සේ අපි දෙවෙනියට අහනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කරලා තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය, ප්‍රත්‍යගණන සංචිත, පොදු සංචිත, රඳවාගත් ඉපෙවුම්. අපිට තියෙන බෝඩ් එකේ ඉන්න ප්‍රමාණෙත් එක්ක මම පොඩ්ඩක් බැලන්ස් කරලා හදලා තියෙනවා. එතකොට ඊට පස්සේ මූලදත්ත ප්‍රකාශනය. මූලදත්ත ප්‍රකාශනයේ සීමිත විනුග පොත් සමාගම 2020 3.31 දිනට මූලදත්ත ප්‍රකාශනය. ජංගම නොවනවත්කම් තමයි මේ උඩින් තියෙන්නේ දේපල පිළියෙත උපකරණ සහ භාවිත අයිති සහිත වත්කම්. මේකේ සටහන් අංක දාගන්න මේ වෙනත් ආදායම් කියන්නේ අපි අනිවාර්යයෙන් සටහනක් තියන්න ඕන වෙනත් ආදායම් වලට. සටහන් අංක 1 වෙනත් ආදායම්. බදු පරිශුද්ධ ලාභය කියන එක 2. බදු පරිශුද්ධ ලාභය තුළ පහත වේදන් ඇතුළත් ඒ කියන එක අපි දෙවෙනි සටහන කියනවා. ආදායම් බදු 3 තුන්වෙනි සටහන. ඊට පස්සේ හතරවෙනි සටහන තමයි දේපල පිළියෙත උපකරණ. මේ තියෙන්නේ දේපල පිළියෙත උපකරණ හතරවෙනි සටහන. භාවිතයිති සහිත වත්කම් පස්වෙනි සටහන. අපි ඒක මේ පැත්තෙන් දාලා තියෙනවා භාවිතයිති සහිත වත්කම්. හරිද? ඊට පස්සේ ওই ටික තමයි අපෙන් අහන්නේ. අපි එතකොට මේ සමාගම් ගානක් හදන්න ගත්තට පස්සේ අපි මුලින්ම මේක නිකන් උඩින් කියවගෙන යන්න ඕනේ. මොකද අපිට මේකේ තියෙන අයිඩියා එක අපිට එන්නේ වෙයි පොඩ්ඩක්. ඒ නිසා අපි පොඩ්ඩක් නිකන් සමාගම් ගාන නිකන් කියවල බලනවා. කියන්නේ සමාගම් ගානක් කියලා කියන්නේ දැන් මේක අපි තව විස්තර කරනවා නම් ගිණුම්කරණය කියලා කියන්නේ මොකද්ද? ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය තීන්දුව తీරන ගන්න තොරතුරු සම්පාදනය කරන එකනේ. එතකොට මේ ගිණුම්කරණය අපි කොටස් දෙකකට බෙදනවා. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය වශයෙන්. එතකොට මේක අපි අර පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සහ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කතා කරනවා. එතකොට මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන නැත්නම් මේ මූල්‍ය ගිණුම්කරණය යටතේ තමයි මේ සමාගම් ගාන අපි පිළියෙල කරන්නේ. කියන ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන අභ්‍යන්තර පාර්ශවයන්ට සහ බාහිර පාර්ශවයන්ට කියන දෙගොල්ලන්ටම ආයතනය පිළිබඳ තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරන එක තමයි අපි මේ මූල්‍ය ගිණුම්කරණය නැත්නම් මේ සමාගම් ගාන වගේ ඒවා හදලා නැත්නම් අපි තව මෙතන අපිට හදතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ අපි හදනවා. ওই ටික අපි හදන්නේ ලාභ මේ ආයතන පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය තීන්දුව తీරන ගන්න තොරතුරු සම්පාදනය කරනවා. එතකොට අපි ගාන කියමු මුලින්ම සීමිත විනුග පොදු සමාගමේ 2020 3.31 දිනට සාරාංශගත ශේෂ පිරික්සුම් පහක් දැක්වේ. හරිද? ළමයි දන්නවනේ ශේෂ පිරික්සුම කියන්නේ මොකක්ද කියලා. අපි අර ගිණුම් කරන ක්‍රියාවලියේ මුලින්ම ගනුදෙනු හඳුනා ගන්නවා. ඊට පස්සේ ගනුදෙනු මූලික ලියවිලි වල වාර්තා කරනවා. ඊට පස්සේ මූලික ලියවිලි වල වාර්තා කරන තොරතුරු මූලික පොත්වල සටහන් කරනවා. ඊට
ඊට පස්සේ ඒවා ලෙජරයට පිටපත් කරනවා. ලෙජර ගිණුම් ශේෂ කරලි වෙලා අපි ගන්නවා ශේෂ පිරික්සුම. අන්න ඒ ශේෂ පිරික්සුම තමයි මේ තියෙන්නේ. එතකොට මේ ශේෂ පිරික්සුමෙන් තමයි අපි අවසාන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. يعني මේවා පිළියෙල කරන්නේ අපි ශේෂ පිරික්සුම හරහා. අපි මුලින්ම තියෙන අපිට දේපල පිළියෙත උපකරණ තියෙන ධාරණ වටනාකමට භාවිතයි සහිතවත්කම් විකුණු පිළියෙල වෙළඳ විරුද්ධ මොහොම දෙයක් තියෙන ප්‍රත්‍යගාන සංචිතයක් තියෙන විදිහ කඳගත් පිළිවෙම ඔය වගේ ටිකක් තියෙනවා. අපි පෙර වැඩෙන් තමයි ගාන හදන්න පටන් ගන්නේ. හරිද? එතකොට අතිරේක තොරතුරු. මේ අපි අතිරේක තොරතුරු වලින් තමයි ගාන හදන්න පටන් ගන්නේ. 2020 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ සඳහා ගැලපීම් කළ යුතුයි. මුලින්ම කියනවා පෙර පිවිසි පෙර පිට first in first out ක්‍රමය භාවිතා කරමින් කියන්නේ තොගය මිනුම් කරන ආකාර දෙකක් තියෙනවානේ. පළවෙනි එක තමයි පෙර පිවිසි පෙර පිට ක්‍රමය. අනිත් එක තමයි වැක් ක්‍රමය නැත්නම් අපි කියනවා WAC ක්‍රමය. බාහිර සාමාන්‍ය ක්‍රමය. ওই ක්‍රම දෙකට තමයි අපි තොගයේ පිළිවෙල ගිණුම්ගත කරන්නේ. දැන් බලමු මෙයා මොකද්ද කියන්නේ කියලා. පෙර පිවිසි පෙර පිට ක්‍රමය භාවිතා කරමින් තොගවල පිළිවෙල මිනුම් කිරීම සමාගමේ ප්‍රතිපත්තිය. කෙසේ වුවද 2020 දිනට තොගයේ පිළිවෙල වැරදීමකින් බරිත සාමාන්‍ය පිළිවෙල ක්‍රමයට මිනුම් කර එම වටිනාකම ගිණුම්ගත කර ඇත. 2020 දිනට පෙර පිවිසි පෙර පිට ක්‍රමය මත මිනුම් කරන ලද තොගයේ පිළිවෙල 6750. මෙයාලා මොකද්ද වෙන්න තියෙන්නේ දැන් මේගොල්ලෝ සමාගමේ ප්‍රතිපත්තිය ඇවිල්ලා පෙර පිවිසි පෙර පිට first in first out ක්‍රමයට කියන්නේ මුලින් ගනිපුව මුලින් විකුණන ඒ ක්‍රමයට තමයි මේ උපකල්පනය කරන ක්‍රමයට තමයි මේගොල්ලෝ තොගයේ පිළිවෙල මිනුම්ගත කරන්නේ. අපි සාමාන්‍යයෙන් විකුණුම් පිළිවෙල කියන්නේ තොගය අපි වාර්තා කරන්නේ මෙතන ජංගම වත්කමක් විදිහට අපි තොගය හඳුනගන්න තොගයේ පිළිවෙලට. එතකොට මේකේ අපිට දාන්න පුළුවන් කෙලින්ම අපි දන්නවනේ දැන් මේක හරි තොගය කියද කියලා first in first out ක්‍රමයට වයිප් එක තොගයේ පිළිවෙල 6750යි. අපි ඒක දාගෙන ඉන්නේ. ඉතිරි තොගය. කීයද? 6750. අපි ඉතිරි තොගයම දාගත්තා. ඊට පස්සේ දැන් අපිට ඕනේ කරනවා දැන් මේ මිනිස්සයා මේ අපි දැන් මේගොල්ලෝ මේ අර මේ වැරදීමකින් ගිණුම්ගත කරලා තියෙන ඉතිරි තොගය දැන් මේ බරිත සාමාන්‍ය ක්‍රමයටනේ. එතකොට මේකේ විකුණුම් පිළිවෙල වැරදියද නේද? මගේ ඔළුවට නම් ආ කෙලින් විකුණුම් පිළිවෙල වැරදියද? විකුණුම් පිළිවෙල වැරදි කියන්නේ පුතෝ. මොකද අපි දැන් විකුණුම් පිළිවෙල හොයන්නේ කොහොමද? අපි කියන්නේ විකුණුම් පිළිවෙල හොයන්නේ ආරම්භක තොගයට එකතු කරනවා. ආරම්භක තොගයට අපි ගැණුම් එකතු කරනවා. ඊට පස්සේ ගැණුම් එකතු කරලා ගැණුම් වලට එකතු වෙන්න තියෙනව එකතු කරලා අඩු වෙන්න තියෙනව අඩු කරාට පස්සේ අපිට එනවා එන උත්තරයට අපි එකකින් අඩු කරනවා ඉතිරි තොගය. ඉතිරි තොගය අඩු කරනවා. අන්න මේ ඉතිරි තොගය අඩු කරාට පස්සේ තමයි අපිට එන්නේ විකුණුම් පිළිවෙල නේ. කොහොමනේ ආරම්භක තොගයෙන් ගැණුම් ටික ආරම්භක තොගයට ගැණුම් එකතු කරලා ඔය ගෙනීමේ ගොඩිය වගේ ඒවා තිබුණත් එකතු කරලා ඉවරලා ආපසු ඒවා මේව තිබුණත් අඩු කරන්න ඉවර වෙලා අපිට ඉතිරි තොගය අඩු කරාට පස්සේ එන උත්තරෙන් අපිට එනවා විකුණුම් පිළිවෙල නේ. මේකේ දැන් විකුණුම් පිළිවෙල තියෙනවා 51300ක්. මෙතන විකුණුම් පිළිවෙල තියෙනවා 51300ක්. හැබැයි පුතෝ මෙයා ඉතිරි තොගයේ විදිහට අරන් තින්නේ කීයද? 6750 නෙමෙයි. මෙයා ඉතිරි තොගයේ විදිහට අරන් තින්නේ මේකේ තියෙන්නේ 2020 දිනට තොගයේ තියෙන ශේෂ පිරික්සුමේ බැලුවා නම් පේන 6488ක් කියලා තමයි මෙයා අරන් තින්නේ. මොකද මෙයා බටික සාමාන්‍ය ක්‍රමයටනේ මෙයා ගිණුම්ගත කරලා ඉන්නේ. එහෙනම් මෙයා මෙතන දාලා තින්නේ මේ 6750 නෙමෙයි. මෙයා දාලා තියෙන්නේ මෙතන 6480කට. 6480කට තමයි දාලා තියෙන්නේ. එතකොට ඒක වැරදිනේ. අපි එන එක නිවැරදි කරන්න නම් මොකක්ද කරන්න ඕන? අපි එන එක නිවැරදි කරන්න නම් මොකද්ද කරන්නේ? මේ 6480ට අඩු කරලානේ අපේ 51300 අපි එන අයිමත් මේ 51300ට එකතු කරනවා 6480ට. 6480ට එකතු කරලා ඉවර වෙලා ඒකෙන් අඩු කරනවා හරි ඉතිරි තොගය පිළිවෙල 6750. ওই දෙකේ වෙනස අරගෙන මේකෙන් අඩු කරත් හරි හොඳයි. මේ රෝඩ 51000.28. කියන්නේ 51038. හරි විකුණුම් පිළිවෙල එතකොට එන්නේ මෙතන කීයද? මේක වැරදිකනේ. අපිට හරිය ගෙන්නේ 51038. ඕකනේ අපිට හරි විකුණුම් පිළිවෙල. අන්න.
මේ එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි විකුණුම් පිළිවෙල දාගන්න මෙන්න මෙතෙන්ට. 51038. හරිද? ඒක පැහැදිලි. ඊට පස්සේ අපි යන් ඊළඟ ගැටලුවකට. වර්ෂය සඳහා පරිපාලන වියදම් පහත අයිතම් වලින් සමන්විත වේ. අධ්‍යක්ෂකවරුන්ගේ වේතන තියෙනවා, සේවක වැටුප් තියෙනවා, ෂෙයා වියදම් තියෙනවා, විගණන ගාස්තු තියෙනවා, වෙනත් පරිපාලන වියදම් තියෙන එකතුව තියෙනවා. අපි කෙලින්ම දැන් මේගොල්ලෝ මේ හදලා නෙදීන්නේ. අපි මෙතන දැන් පෙර වැඩවල මේව අමුතුවෙන් ආය ලියලා ඉන්න ඕනේ නැහැ. අපි කෙලින්ම එකතුව දාමු 6462 එන. මේ අපි 6462 දාලා වැඩේ වටන්න. ආයතන පරිපාලන ශේෂය තියෙනවා. කීයක් තියෙනවද? 6462. 6462ක් තියෙනවා. හරිද? අපි ඔයකට මොනවා හරි වෙනස්කම් දිනනවා නම් ඒව එකතු වෙන්න ඕනේ, එකතු කරලා වෙලා අඩු වෙන්න ඕනේ, ඒව අඩු කරලා දාමු. සමාගම ප්‍රචාරණ ගාස්තු රුපියල් 350ක් අධ්‍යක්ෂකවරයෙකු විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවා ඇත. මේ ප්‍රචාරණ ගාස්තු 350ක් අධ්‍යක්ෂකවරයෙකු විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවලා දුන්නා. මෙම මුදල සමාගම විසින් ප්‍රතිපූර්ණය කර ඇති අතර එය වැරදීමකින් අධ්‍යක්ෂකවරුන්ගේ වේතන තුල ගිණුම්ගත කර ඇත. ප්‍රචාරණ ගාස්තු කියන්නේ බෙදා හැරීම වියදම. ඒක අධ්‍යක්ෂකවරුන්ගේ වේතන තුලට දාලා හරියන්නේ නැහැ. ඒක ප්‍රචාරණ ගාස්තු අපි වෙනම හඳුනගන්නවා. එතකොට මේ මිනිස්සයා මේක ගිණුම්ගත කරලා දෙන්නේ මේ අධ්‍යක්ෂකවරුන්ගේ වේතන ඇතුළේ. අධ්‍යක්ෂකවරුන්ගේ වේතන තියෙනවා 1250. 1250 350ක් අඩු වෙනවා. දැන් අපි මේ 1250 350ක් අඩු කරන්නේ නැහැ. අපි මේ ප්‍රචාරණය කියන්නේ ලියලා අපි 350 මෙතනින් අඩු වෙලා දානවා. හරිද? එහෙම කරලා විතරක් මදි. මොකද දැන් මේක දැන් මේ මිනිස්සයා ගිණුම්ගත කරලා දෙන්නේ ප්‍රචාරණ ගාස්තු මේ. අධ්‍යක්ෂකවරුන්ගේ වේතන යටතේනේ. ඒක එතෙන්ට නෙමෙයි ඉන්න ඕනේ. ඒක ඉන්න ඕනේ විකිණීමම බෙදා හැරීම. අපි ඒක නිසා ප්‍රචාරණය දානවා 350යි කියලා විකිණීමම බෙදා හැරීමට. ඒක හරි. අපි දැන් මේ අධ්‍යක්ෂක වේතන කියන එක පුතේ මේ අපි බදු පෙර සුද්ධ ලාභය තුල අනිවාර්යෙන් අපි පෙන්눔 කරන්න ඕන. එතකොට 1250න් අර 350 ගියාට පස්සේ අපිට එනවා 900. අපි යන්නේ 900 දානවා. මෙතන මේ බදු පෙර සුද්ධ ලාභය තුල මේ අධ්‍යක්ෂක වේතන කියලා. 900. අධ්‍යක්ෂක වේතන 900 අපි දානවා. බදු පෙර සුද්ධ ලාභය තුල පහත වේතන ඇතුළත් ඒ කියන එකේ අපි එතන පෙන්වන්න ඕන. මොකද අධ්‍යක්ෂක අපි මෙතන මේ දාන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ව්‍යාපාරය පිළිබඳ අර අපි දාන්නේ ගිණුම්ගත කරන තොරතුරු වලින් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වෙන පාර්ශවයන්ට දැන ගැනීමට අවශ්‍යම කරන තොරතුරු ටිකක් තියෙනවානේ. අන්නේ තොරතුරු ටික අපි මෙතන මේ ඒ වියදම් ටික අපි ඒ බදු පරිශුද්ධ ලාභය තුල ඇතුළත් ඒ වියදම් වලින් අපි කියන්නේ පෙන්විය යුතුම highlight කරලා කියන්නේ පෙන්විය යුතුම වියදම් ටික අපි මෙතන පෙන්වන්න ඕනේ. එතන එකක් තමයි මේ අධ්‍යක්ෂක වේතන කියලා කියන්නේ. ඊට පස්සේ අපි යන් ඊළඟට සමාගමේ ප්‍රචාරණ ගාස්තු ඒක හරිනේ. ඊට පස්සේ සමාගම විසින් භාණ්ඩ විකිණීමට සහ විකිණීමෙන් පසු පළමු මාස 6 තුල නඩත්තු සේවා සැපයීම සඳහා 2023 1 දින ගනුදෙනුකරුවෙකු සමග කිවිසුමකට එළඹෙන ලදී. සමාගම විසින් භාණ්ඩ විකිණීමට සහ විකිණීමෙන් පසු පළමු මාස 6 තුල නඩත්තු සේවා සැපයීම සඳහා 2023 1 දින ගනුදෙනුකරුවෙකු සමග කිවිසුමකට එළඹෙන ලදී. ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව රුපියල් 15,000යි. හරිද? කියන්නේ මේ ගිවිසුමට අදාළව මුළු වටිනාකම 15,000යි. ඉන් රුපියල් 10,000ක් භාණ්ඩ විකුණීම සඳහා වෙන අතර. මේගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක විකිණීම සඳහා මේගොල්ලන්ට අරන් තින්නේ රුපියල් 10,000යි. හරිද? ඉතිරිය නඩත්තු සේවා සැපයීම සඳහා වේ. හරි. එතකොට සමාගම විසින් ගිවිසුම මත එකඟ වූ සියලු භාණ්ඩ 2023 දින මේ වර්ෂයේ අවසාන දින විකුණන ලද අතර මේක විකුණලා තියෙන දැන් මේ ගිණුම් වර්ෂ ගොඩක් වැදගත්. හරිද? මේ අපි හදන ගානේ අපි ආරම්භ දිනේ තමයි 2019 4යි එක ඉඳන් 2023 31. එතකොට මේක 2023 31 දිනට තමයි මේ භාණ්ඩ ටික විකුණලා තියෙන්නේ. එතකොට ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව මුදලින් ලැබී ඇත. මේ ලක්ෂ 15 මුදලින් හම්බෙලා ඇත. මෙම මුළු වටිනාකම විකුණුම් තුල ගිණුම්ගත කර ඇත. අන්න පුතෝ. දැන් මේකෙන් මේ ලක්ෂ 15ම හම්බුණාට
අපි තාම මේ අපිට ඇත්තටම මේකේ ආදායමක් විදිහට හඳුනගන්න බෑනේ මේ ලක්ෂ 15. ඇයි දන්නවද? දැන් මේගොල්ලෝ මාස 6ක නඩත්තු සේවා සපයනවා. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම මේගොල්ලෝ මොකක් හරි මේ කම්පැනි එකකින් යන්ත්‍රයක් මොකක් හරි එකක් මේගොල්ලෝ අලෙවි කරනවා ඇති. හරිද? ඒ දැන් මේ යන්ත්‍රේ නඩත්තු කරන එක සම්බන්ධයෙන් කියන්නේ මේක මේ ඒ පැත්ත දන්නේ කියන්නේ කම්පැනි එකනේ. දැන් මේක මිලදී ගන්න ආයතනයේට අයිඩියා එකක් නැහැනේ මේක කොහොමද මේන්ටේන් කරන්නේ කියන සම්බන්ධයෙන් නේද? ඒතකොට මේගොල්ලෝ මේ භාණ්ඩේ විකුණලා ඉවර වෙලා මේගොල්ලෝ දෙනවලු මාස 6ක අර නඩත්තු සේවාවක්. ඒ කියන්නේ යන්ත්‍රය කියන්නේ අවශ්‍ය කරන දේවල් මොනවා හරි මේ මැෂින් එක වැඩ කරන විදිහට ඒගොල්ලන්ට මාස 6ක පොඩි සර්විස් එකක් දෙනවලු. කියන්නේ භාණ්ඩේ විකුණනවා විතරක් නෙමෙයි. මේගොල්ලෝ විකුණලා ඉවරලා විකිණීමෙන් පසු අලවියෙන් පසු සේවාවකුත් සපයනවලු. එතකොට පුතෝ මේගොල්ලොන්ට මේ විකිණීම සඳහා හම්බෙලා දෙන්නේ ලක්ෂ 10යි. ඉතුරු ලක්ෂ 5 හම්බෙලා දෙන්නේ මේ අලවියෙන් පසු සේවාව සපයන එක නේද? එතකොට මේ ඒ ලක්ෂ 5 මේගොල්ලෝ තාම උපයගත්තුව නෙමෙයි. මොකද 3.31 තමයි මේගොල්ලෝ බාන්නේ විකුණලා දෙන්නේ. දැන් 3.31 ඉඳලා ඉස්සරහට මාස 6ක් නේ මේගොල්ලෝ අලවියෙන් පසු සේවාව සපයන්න ඕනේ. අන්න ඒතකොට මේ සේවාව සැපෙව්වට පස්සේ තමයි මේගොල්ලෝ ඉතුරු ලක්ෂ 5 ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. කියන්නේ මේක තාම නොයිපයූ ආදායමක් නේද? මේක තාම ව්‍යාපාරේ වගකීම. මොකද මේක තාම ව්‍යාපාරේ උපයලා ඉවර නැහැ. මේගොල්ලෝ තාම මාස 6කින් තමයි මේගොල්ලෝ ඒක ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. විකුණුම් ආදායමක් කියලා. දැනට බෑ. හරිද? පැහැදිලිද? එතකොට මේක අපි ගිණුම් ගත කරද්දී අපි මුලින්ම මේකට දැන් ලක්ෂ 15ක් මේගොල්ලෝ විකුණුම් වලට දාලානේ. ඒතකොට විකුණුම් වලට ලක්ෂ 15ක් දාපු එක වැරදීනේ. අපි ඒක නිසා විකුණුම් තියෙන 79500ක් තියෙනවා. ශේෂ පිරික්ස වලදී විකුණුම් තියෙන 79500ක්. අපි යන්නේ 79500 500 අඩු කරනවා. මොකද මේ 500ක් කියන්නේ අපිට විකුණුම් විදියට ගන්න බෑ. එතකොට අපිට ඇත්තටම විකුණුම් වෙන්නේ 79000යි. පැහැදිලි. හරිද? එතකොට අර 500 ඒක තාම අපි නොයිපෙව් ආදායම්. මේක තාම අපේ ව්‍යාපාරයේ ආදායමක් නෙමෙයි. මේක අපේ ව්‍යාපාරයේ වගකීමක්. අපි ඒගොල්ලන් සර්විස් එක දිය යුතුයි. දුන්නට පස්සේ තමයි අපිට ඒක ආදායම කියලා ගන්න පුළුවන්. ඒක ජංගම වගකීමක් අපේ ව්‍යාපාරේ. නොයිපෙව් ආදායම්. කියලා 500. පැහැදිලි ඔච්චරයි. මහා ලොකු කරුණු නෙමෙයි සරල ගණන් වල හරිද? අර ලොකුවට නිකන් කරකවල දුන්නට ඉතින් දෙයක් නැහැ. ඊට පස්සේ අපි යන්නේ ඊළඟට. පහත සඳහන් තොරතුරු දේපළ විදේශ සහ උපකරණ හා බැඳී. සියලු වටිනාකම් රුපියල් දහස් වලින් දී ඇත. අපිට තියෙනවා 2019 4 දිනට පිරිවැය දීලා තියෙනවා. නේ? ඔයගොල්ලෝ ගා පාස් පේපර් පොත ඇති. ඔයගොල්ලෝ පේපරේ බලාගෙන තමයි මේක හදන්න ඕනේ. ඔයගොල්ලෝ මේක දැන් මම try කරන්නම්. මේ ඔයගොල්ලෝ පාස් පේපරේ එක බලාගෙන හදද්දි තමයි මේ ගන්න හොඳටම ඔළුවට යන්නේ. හරිද? ඉඩම් තියෙනවා ආරම්භක ශේෂය 22500. අපි මේ ටික දාගෙන යන්න. මොනවා හරි වෙනස් වෙන තියෙනවා නම් අපි මකලා කපලා හදමු. එතකොට තමයි ගන්න ඔළුවට යන්නේ. නැත්තම් අපි දාන්න නැතුව මම මනසින් ඇදුවොත් එහෙම ඔයගොල්ලෝට හිතා ගන්න බෑ මම මොකද්ද කරේ කියලා. ඒක නිසා අපි එහෙම නැතුව අපි ගාන දාමු. මේකේ තියෙන විස්තර ටික දාලා ඉවර වෙලා අපි ගාන හදමු. හදද්දි මොනවා හරි ওই මිස්ටේක් වෙද්දී අපි ඒව කපලා හදාගමු. එතකොට තමයි ඔළුවට යන්නේ ගාන. ඉඩම් තියෙනවා 22500. මුලින්ම දාගමු මෙතන ඉඩම්. ගොඩ නැගිලි. ඊට පස්සේ තියෙනවා මෝටර රථ. තව තියෙනවා කාර්යාල උපකරණ. හරිද? ආරම්භක ශේෂණය මේ 19 4යි එක දිනට දීලා තියෙන්නේ. 19යි 4යි එක දිනට. ආරම්භක ශේෂ තියෙනවා 22500යි. ඊට පස්සේ තියෙනවා 9500යි. ඊට පස්සේ තියෙනවා මෝටර රථ 9500යි අයිම. ඊට පස්සේ කාර්යාල උපකරණ තියෙනවා 7500. කොහොමද දාන්නේ? ඊට පස්සේ ප්‍රවර්තන වර්ෂය තුල මිලදී ගැනීම තියෙනවා ගොඩනැගිලි 5000යි මෝටර රථ 6000යි. අත්පත් කරගෙන. අත්පත් කර ගැනීම කියලා ලියලා තියෙනවා.
අත්පත් කරගෙන කියලා ලියලා ඉඩ නැති නිසා පොඩ්ඩක් නිකන් පොඩියට කුරුළු බලියක් ගෑවා. ඔයගොල්ලෝ ලියාගන්න අත්පත් කරගෙන ඉන්න කියලා. එතකොට මේ කවද්ද අත්පත් කරගත්තී කියලා දන්නේ නැහැ නේද? අපි පොඩ්ඩක් බලමු යටට ගාන කියවලා. ව්‍යාපාරයේ ඉඩම ප්‍රථම වරට 2016 3:31 දින ප්‍රත්‍යගණනය කර ඇත. මේක තව ප්‍රත්‍යගණනයකුත් තියෙනවා. මේ ප්‍රත්‍යගණනය නැති වූ අතිරික්තයේ ඉඩම් ප්‍රත්‍යගණන සංචිතය තුළ නිරූපණය වේ. හරි අපි ඒක පස්සේ බලමු. අපි ඊළඟට ඒක බලමු. මෙම ඉඩම 2020 3:31 දින දෙවන වරට රුපියල් ලක්ෂ 18කට ප්‍රත්‍යගණනය කර ඇත. කෙසේ වුවද මෙතෙක් එය ගිණුම්ගත කරලා නැහැ. වර්ෂය තුල ගොඩනැගිලි සහ මෝටර රථ පිළිවෙලින් 2019 10යි 1 සහ 2020 1යි 1. අන්න මම ඔය වේඩියෝ ඔන්න මේක ගොඩනැගිල්ල අරන් තියෙන්නේ 2019 10යි 1ලු. අපිට ඒක ඒ විදිහම දාගන්න එක ලේසි. 10යි 1 තමයි ගොඩනැගිල්ල අරන් තියෙන්නේ. ගොඩනැගිල්ල කීයද? 5000යි. ගොඩනැගිල්ල 5000යි. ඊට පස්සේ ගොඩනැගිල්ල 5000යි. තව අරන් තියෙනවා 6000ක මෝටර රථයක්. ඒක අරන් තියෙන්නේ කවද්ද? 1යි 1 නේ. 2020 1යි 1 දින තමයි ඒක අරන් තියෙන්නේ. 1යි 1 අරන් තියෙනවා 6000. මෝටර රථය 6000. කොහොම දාගත්තාම ලේසි අපිට ෂෙයා කරක් දෙනවා. එමත් අමුතුවෙන් ඔය ඉන්න නැහැ. මේක 10යි කරන් තියෙන 1යි ඔය විදිහට දාගන්න. එතකොට අපිට පැටලෙන්නේ නැහැ ගන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ මාස්ස? අපි දැන් යන්නේ උඩට උඩ. ව්‍යාපාරේ දැන් අපේ එම ප්‍රවර්තන වශයෙන් සඳහා ෂෙයා දිනවා. මේ අවුරුද්ද සඳහා ෂෙයා දීලා තියෙනවා අපිට. අපිට අවුලක් නැහැ මේවා හරිද වැරදිද දන්නේ අපි දාමු. ඉතින් ශේෂය දාන්න ඕන. ඊට පස්සේ වසරේ ෂෙයා අසරේෂයේ තියෙන ප්‍රවර්තන වශයෙන් ෂෙයා මේගොල්ලෝ දීලා තියෙන ඉඩම් ෂෙයා වෙන්නේ නැහනේ. ඊට පස්සේ ප්‍රවර්තන වශයෙන් ඔය තියෙන මේ බගුව ඇතුලේ තියෙනවා. හරි මේ බගුව ඇතුලේ තියෙන ටික තමයි මේ දාගෙන ඉන්නේ. ගොඩනැගිලි තියෙන ප්‍රවර්තන වශයෙන් ෂෙයා 725ක්. ගොඩනැගිලි තියෙනවා 725ක්. ඊට පස්සේ මෝටර රථ තියෙන 1550. මෝටර රථ තියෙන 1550යි. ඊට පස්සේ කාර්යාල උපකරණ තියෙනවා 1500. කාර්යාල උපකරණ තියෙනවා 1500. ඔය විදිහට දාන්න. ඊට පස්සේ 2023 3:31 දිනට වර්ෂයේ අවසාන දිනට සමුච්චිත ෂය. ඒ කියන්නේ මේ වර්ෂයේ සඳහා ෂය නෙමෙයි තියෙන්නේ. මෙතන ආරම්භ විශේෂයකුත් ඇතිනේ. ওই ආරම්භ විශේෂය මේ වර්ෂයේ සඳහා ෂය දෙකේම එකතුව අපිට තියෙන සමුච්චිත ෂය දීලා මෙතන තියෙන ගොඩනැගිලි 4500යි. ගොඩනැගිලි 4500යි. ඊට පස්සේ මෝටර රථ තියෙනවා 3500. මෝටර රථ 3500. කාර්යාල උපකරණ 2500. මේ වගේ මේ වැටදි තී දන්නේ අපිට මේ දීලා තියෙන විදිහට අපි මුලින්ම දාගෙන ඉන්න. ඒතකොට අපිට මේ ගාන පැහැදිලිනේ ගාන ක්ලියර් නේ ඒතකොට. ඊට පස්සේ අපි මොනවා හරි මේගොල්ලෝ කියද්දි ඒ දේවල් පොඩ්ඩක් කපලා හදාගමු. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ගාන තේරෙන්නේ නෝන. ව්‍යාපාරයේ ඉඩම ප්‍රථම වර්ග 2016 3:31 දින ප්‍රත්‍යගණනය කර ඇත. මෙම ප්‍රත්‍යගණනය නැති වූ අතිරික්තයේ ඉඩම් ප්‍රත්‍යගණන සංචිතය තුන නිරූපණය වේ. මේ ඉඩම් තියෙනවානේ. ඉඩම් ප්‍රත්‍යගණනය කරලා තියෙනවලු. මේක දැන් වර්ෂ 2023 3:31 දින දෙවන වර්ග රුපියල් 18000කට ප්‍රත්‍යගණනය කර ඇත. එහෙනම් මෙතන වගේ තියෙන්නේ 18000නේ. මොකද ඉඩම් වලට ෂයානම් මනම් ගැලපෙන්නේ නැහනේ. එතකොට ඉඩම් ෂය වෙන්න නිසා අපිට කෙලින්ම 18000 දැම්මා. 20500ෙන් 18000ක් වෙලා 20500. එහෙනම් අලාභයක් නේද? කීයක අලාභයක්ද? 20500ෙන් 18000ක් අඩු කරලා පස්සේ අපිට අලාභයක් වෙනවා 4500 නේ. 4500ක ප්‍රත්‍යගණන අලාභයක් තියෙනවා. ප්‍රත්‍යගණන අලාභ 4500. ඒක වරහන් නැති බෙදාන්නේ හොඳද? අලාභයන්නේ. මේ 20500 4500 කවලා තමයි 18000 වෙලා තියෙන්නේ. ඒතර ව්‍යාපාරي ප්‍රත්‍යගණන අලාභයක් තියෙන මේක දෙවෙනි වර ප්‍රත්‍යගණනය කරලා. පළවෙනි වර ප්‍රත්‍යගණනය කරලා අපිට ලාභයක් තියෙනවා කියලා කියන්නේ. අපි බලමු ප්‍රත්‍යගණන සංචිතය ඇතිනේ. මේ දින 2019 4:1 දිනට. හරිද? 2019 4:1 දිනට ඉඩම් ප්‍රත්‍යගණන සංචිතය තියෙනවා 3500. ඒ කියන්නේ මේක මෙතන අපි දාන්නේ. ආරම්භක ශේෂය දැන්නවා. ශේෂිකාව ප්‍රත්‍යගණන සංචිතය කියන එකේ
3500ක් තියෙනවා. මේ ඉඩම් ප්‍රත්‍යගාන සංචිතය. හරිද? ඉඩම් ප්‍රත්‍යගාන සංචිතය තියෙන 3500. ඊට පස්සේ මේගොල්ලෝ දැන් අපිට දැන් දෙවෙනි වර ප්‍රත්‍යගානය කරාට පස්සේ පුතේ ආවේ 4500 ලාභයක්නේ. නේද? එතකොට මොකද්ද කරන්නේ? දැන් මෙතන 3500 ප්‍රත්‍යගාන ලාභයක් තියෙනවා. හරිද? අපි ඒ කියන්නේ දෙවෙනි වර ප්‍රත්‍යගානය කරලා අලාභයක් ආවොත් අපි මොකද්ද කරන්නේ? මුලින්ම කරන්නේ මේ 3500 තියෙනවනේ. මෙන්න මේ 3500 හිලව් වෙන්න අපි මෙතන දාන්නේ මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම දාන්නේ. මුළු විස්තීර්ණ ආදායම යටතේ මෙතන මේ 3500 අඩු කරලා දාන්න. හරිද? ඒ 3500 තමයි මේ මෙතන වෙනත් විස්තීර්ණ ආදායම් වල ඉඩම් ප්‍රත්‍යගාන අලාභ කියලා ඒ 3500 මෙතනින් අඩු කරලා දාන්න. හරිද? අංක 1 ස්ටෙප් එක. කොහොමත් නිගම වෙනස්කම් ප්‍රකාශයට යන ගාන තමයි මෙතන මේ වෙනස් විස්තීර්ණ ආදායම් වලට දෙන්නේ. හරිද? ඊට පස්සේ තව දැන් 3500 කඩුණාට තව 1000ක් ඉතුරුයිනේ. අන්න ඒ 1000 අපි මොකද්ද කරන්නේ? වෙනත් වියදම් යටතේ අපි දානවා ඉඩම් ප්‍රත්‍යගණන අලාභ කියලා. ඒ 1000 අපි උතනින් දානවා. හරි. දැන් ළමයෙක්ටදී තව ප්‍රශ්න. දැන් හිතන්නකෝ මේ ඉඩම දැන් ඊළඟ අවුරුද්දේ ආයෙ ප්‍රත්‍යගානය කරනවා. එතකොට අපිට එනවා රුපියල් 3000ක ලාභය. එතකොට මොකද්ද කරන්නේ? එතකොට කොහොමද අපි ගිණුම් ගත කරන්නේ? හරිද? ඔයගොල්ලෝ හිතන්න. දැන් මම උත්තරේ කියනවා. දැන් ඉඩම ඊළඟ පාර ප්‍රත්‍යගානය කරාට පස්සේ දැන් ගිය අවුරුද්දේ ප්‍රත්‍යගානය කරලා ඉවර වෙලා අපිට මෙතන තව දැන් මේකට අපි මේ අර කලින් ප්‍රත්‍යගාන ලාභයට 3500ට 3500ක් අපි ඉලව් වෙන කපලා දැම්මා. දැන් තව මෙතන මේ 1000ක් ඉතුරු වෙලා තියෙනවනේ. ගිය අවුරුද්දටත් කලින් අවුරුද්දේ පළවෙනි ප්‍රත්‍යගානයෙන් 3500ක ලාභයක් ආවා. දෙවෙනි වර ප්‍රත්‍යගානය කරාට පස්සේ 4500ක අලාභයක් ඇවිල්ලා අපි අර 3500 අතරින් අඩු කරලා දැම්ම හිමිකම වෙනස්කම් ප්‍රකාශය. ඩාලි මෙතන ඒක අපි මෙතන මේ වෙනත් විස්තීර්ණ ආදායම් වලට අඩු කරලා දැම්මා. තව 1000ක් ඉතුරු වුණානේ. හරිද? අපි දැන් ඊළඟ වර ප්‍රත්‍යගානය කරලා තව 3000ක ලාභයක් ආවද? මුලින්ම කරන්න ඕනේ. මේ වෙනත් වේදන් යටතේ දැම්මනේ අපි 1000. අපි දානවා ඒ අවුරුද්දේ මූලදත්ත ප්‍රකාශයද අපි මෙතන වෙනත් වේදන් වලින් අපි මුලින්ම කරන්න ඕනේ ඉඩම් ප්‍රත්‍යගාන ලාභ කපා හැරීම කියලා මේ 1000ක් අඩු කරලා දාන්න. එතකොට තව 2000ක් ඉතුරුනේ. අන්න ඒ 2000 තමයි ගන්නේ. මෙතන වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ඒ වර්ෂයට අදාළ ප්‍රත්‍යගාන ලාභය. අන්න ඒ 2000 තමයි අපි දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ලාභ වෙනවා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි ඉස්සරහට මේ වගේ ගණන් දෙක තුනක් කතා කරන් යද්දි ඔක ඔයගොල්ලන්ට තේරෙනවා. හරිද? අපි මේ වෙලෙදී පන්තියේදී සරලව පැහැදිලිව කියලා දෙනවා. එතකොට දැන් මේ අපේ පන්ති ගැන කතා කරනවා නම් පුතේ අපි කියන්නේ දැන් අපේ යන්නේ පාඨමාලාව. හරිද? මේක accounting පාඨමාලාව කියන්නේ මොකද කියන්නේ කෝස් එකක් විදිහට යන්නේ. කියන්නේ ඇත්තටම accounting කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න අවුරුදු 2ක් ඕනේ නැහැ. ඕනම ළමයෙක්ට හරියට වැඩ කරනවා නම් හරියට පන්ති කට් කරන්නේ නැතුව උවමනාවෙන් පන්තිට යනවා එක දවසක්වත් පන්ති කට් කරන්නේ නැතුව අපිට පුළුවන් පුතේ ඔයාලට අවුරුද්දක් ඇතුළත accounting ටික ගොඩ දාලා දෙන්න. ඒ කියන්නේ නිකම්ම නෙමෙයි ඒකේ මට්ටමට ඒ ප්ලස් එකක් ගන්න පුළුවන් මට්ටමට චුට්ටක්වත් අඩු නැතුව අපේ පන්ති වලට ආපු ළමයින්ට අපි කියන්නේ වැඩ කරලා පෙන්නලා තියෙනවා. ඉස්සරහට කරගෙනත් යනවා. එතකොට ඒ ළමයින්ට අනිවාර්යෙන් අවුරුද්දක් ඇතුළත accounting එක සහ business studies එකත් අපි ඒකක් ගන්න විදිහගෙන කියලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඉකෝන් එක විතරයි මහන්සිලා වැඩ ටික කරගන්න දෙන්නේ. හරි. අපි එතකොට ඊළඟ ප්‍රශ්නෙට යමු. අන්න අපි දැන් ප්‍රත්‍යගානයක් දාලා ඉවරයි. අපි දැන් ඔන්න ගුණගත කරලා ඉවරයි. වාර්ෂික සඳහා අපි ගොඩනැගිල්ලත් ඔන්න දැම්මා ඒ ගත්ත දවසට. මේ මෙයා කියනවා කෙසේ වුවද අර මේ දැන් ඊළඟට මේ මෙතන බලනකොට මේ ලක්ෂ 18කට ප්‍රත්‍යගානය කර ඇතනේ. කෙසේ වුවද එම එය මෙතෙක් ගිණුම්ගත කර නොමැත. ඊට පස්සේ කියනවා අපි දැන් ඊට ගිණුම්ගත කරානේ.
ඊට පස්සේ කියනවා වර්ෂය තුල ගොඩනැගිලි සහ මෝටර රථ පිළිවෙලින් 2019 10/1 සහ 2020 1/1 දින මිලදී ගෙන ඇත. අපි එතනට යනවා වැඩි කරන් ඉවරයි. ඊට පස්සේ කියනවා කෙසේ වුවද මිලදීගත් දින නොසලකා වැරදි සහගත ලෙස වත්කම් වල වර්ෂ අවසාන පිළිවෙල මත ප්‍රවර්තන වශයෙන් සඳහා ෂෙයා ගම කාල. හරිද? ඒ කියන්නේ මේ මිනිස්සු ෂෙයා කරලා තියෙන්නේ මේ මිලදීගත්තු මේ වත්කම් දෙක තියෙනවනේ 5000යි 6000යි. දැන් මේක අරන් තියෙන්නේ 10යි 1. මේ ගොඩනැගිල්ල අරන් තියෙන්නේ. මෝටර රථය අරන් තියෙන්නේ 1යි 1. එතකොට මේ දෙක අපි වර්ෂයටම ෂෙයා කරොත් එහෙනම් මේක මාස 12ක් ඇත්තටම මොකද ව්‍යාපාරය තුල නෑනේ. මේ ගොඩනැගිල්ල ව්‍යාපාරය තියෙන්නේ 5000 කියන එක තියෙන්නේ 10යි 1 අරන් තියෙන්නේ. මාස 6යි හරියටම මේක තියෙන්නේ. අනිත් එක අරන් තියෙන්නේ 1යි 1. මාස 3යි තියෙන්නේ. එතකොට මේක අවුරුද්දක් ෂෙයා කරපේක වැරදි නේද? අපි මෙතනින් දැන් මේ ධම්ම නෙමෙයි මේ දෙකේ නම් මේ ෂෙයා ගණනය කරලා තියෙන්නේ මේ වසරේ ෂෙයා ගණනය කරලා තියෙන්නේ වැරදි කියලා අපිට කොහොමද ඉතින් හිතන්න වෙනවා. හරිද? අපි මෙතනින් හැබැයි දැන් දාපු එකෙන් වැඩක් කරගමු. අපි මෙතනින් ආරම්භ විෂය කරගමු. අපි දැන් ආරම්භ විෂය දන්නේ නැහැ මේගොල්ලෝ ආරම්භ විෂය කීයක් දාලා තියෙන්නේ. අපි 4500 මේ මෙතන ආරම්භ විෂයට මේ වසරේ ෂෙයා එකතු වෙනානේ මේ 4500 ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් 4500න් 4500න් මේක අඩු කරා නම් 725 අපිට ගන්න පුළුවන් මේ ආරම්භ විෂය කීයක් තියෙනවද කියලා 3775 3775 හරිද මේකෙන් මේක අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් ආරම්භ විෂය පරිශීලනය දාලා දේපල පිළිතුරු කරන ආරම්භ විෂය කීයක් තියෙනවද? ඒ කියන්නේ ගිය අවුරුදු වල ෂෙයා කොච්චර එකතු කියන්නේ දැන් මේ ගොඩනැගිලි මේ අවුරුද්ද නෙමෙයිනේ ඔක්කොම අරන් දින ගොඩනැගිලි ඉතින් මේ මොටර රථ කාර්යාලවල කරන මේ ව්‍යාපාරේ මේ අවුරුද්දේ පටන් ගත්ත එක නෙමෙයිනේ. එතකොට මේක කාලයක් තිස්සේ මේ දේපල පිළිතුරු ගන්න භාවිතා කරන් යද්දි එව්ව අවුරුද්දෙන් අවුරුද්දට අපි ෂෙයා කරනවානේ නේද? අන්නේ ෂෙයා ටිකේ එකතුව තමයි මෙච්චර කාලයක් ෂෙයා කරපු එක තමයි මේ මෙතන තියෙන මේ වත්කම මෙච්චර ප්‍රමාණයක් ෂෙයා වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මුල වෙද්දි. අපි දැන් මේ අවුරුද්දට ෂෙයා හොයනවා. ඒ විදිහට දේපල පිළිතුරු කරන්නේ කාඩෙත් එක්ක ෂෙයා වෙලා යනවා. එතකොට දැන් මේව වැරදි. 825 වැරදි. 825 දාපු වැරදි. එතන 4500ක් එන්න විදියක් නැහැ. මොකද ෂෙයා කරලා තියෙන මොනස වැඩි ෂෙයා කරන්නේ. මෙතන මෝටර රථ 3500ක් තියෙන අවසාන ශේෂය. එතන 1550ක් දාලා තියෙන මේ මොනසෙ මේකත් අවුරුද්දට ෂෙයා කරනවා. අපිට ඒක නිසා 1550 අඩු කරලා අපි ගමු ආරම්භ විශ්ය විදිහට 1950 1950 මෙවම කළා දාමු ඒක වැඩන්නේ ඒත් ඒක කපලා දාන්න අපි මේ ගාන තේරෙන්න ඕන නිසා තමයි අපි ඒක දැන් හරිද ඊට පස්සේ දැන් අපි හොයමු වසරේ ෂෙයා 9500 ගොඩනැගිල්ල ඒක අවුරුද්දම තියෙනවනේ ගොඩනැගිලි 105ක් ෂෙයා කරනවා එහෙනම් මේ 9500 105ක් ෂෙයා කරලා පස්සේ කීයද 9500 වැඩි කරන 5න් බෙදලා 100 එතකොට 475යිනේ 475යි ඊට පස්සේ මේ 5000 ෂෙයා වෙන්නේ 5000 වැඩි කරනවා 5න් බෙදන 100න් 105යි ෂෙයා වෙන්නේ 250යි ඔය 250 දාන්නේ අපි ඕක බෙදනවා 12න් 6න් නේ 12න් 6න් හරි දෙකකින් එකකින් මොකද මාස 6යිනේ එක තියෙන්නේ අවුරුද්දක් තියෙන්නේ අවුරුද්දක් ෂෙයා කරලා හරියන්නේ අපේ නිසා එක දෙකකින් ඊපස්සේ 125යි එහෙනම් අපිට මේ අවුරුද්දේ කීයක් එනවද ඉතින් 4යි 5යි 6යි 600යි නේ වර්ෂයට අදාළ ෂෙයා එහෙනම් ගොඩනැගිලි කීයක් තියෙනවද 600 ගොඩනැගිලි වර්ෂයට අදාළ ෂෙයා තියෙන්නේ 600 නේ අපි ওই ගමම මේ අරකට හදමුද මේ දැන් මේකේ මේ යටින් කියනෝනේ මෝටර රථ භාණ්ඩ බෙදා හැරීම සඳහා යොදා ගන්න ලබන අතර අනිකුත් වත්කම් පරිපාලන කටයුතු සඳහා භාවිතා වේ. ආයෙන්නේ මෝටර රථ විකිණීම හා බෙදා හැරීමට අදාළ වෙනවා. අනිකුත් වත්කම් මේ ගොඩනැගිලි කාර්යාල උපකරණ කියනවා පරිපාලන කටයුතු සඳහා තමයි යොදාගන්නේ. දැන් මෙතන මේ පරිපාලන කටයුතු වල ෂෙයා ගිණුම්ගත කරලා නේ තියෙන්නේ. මේ දිනේ ෂෙයා වියදම් කියලා මේගොල්ලෝ දාලා තියෙනෝනේ මේ 2225 දෝලේ දාලා තියෙනෝනේ. ඉතින් මේ 2025 ඇතුළතදී මේ මිනිස්සු දාලා තියෙන ෂෙයා අනිවාර්යෙන් දාන්න නැත්තේ මේ 725 නේ. මේ 725ක් දාපු වැරදීනේ. වර්ෂයට දාලා ෂෙයා. වර්ෂයට දාලා ෂෙයා ඉන්නේ 600. ඉතින් මේ මිනිස්සු 125 වැඩිපුර ෂෙයා දාලා. අපි යන්නේ වැඩිපුර දාපු ෂෙයා ටික අඩු කරලා. දෙවන විදිහට කරන්නේ ගොඩනැගිලි. ගොඩනැගිලි ෂෙයා. ගොඩනැගිලි ෂෙයා 125ක් වැඩිපුර දාපු එක
අපි අඩු කරලා දානවා. හරිද? ඊට පස්සේ අපි යමු මෝටර රථවලට. මෝටර රථයක ක්ෂය කරනවා 10ක් ක්ෂය කරනවා. මෝටර රථ 10ක් ක්ෂය කරනවා කියන්නේ 9500ට වැඩි කිරීම 10 බෙදීම 100 කියන්නේ 950යිනේ. ඒ 950යි ඉතින් අපි කරනවා දැන් 950යි තව මේ 6000ක මෝටර රථයක් තියෙනවානේ. අනේ 6000 මෝටර රථය ෂෙයා වෙන්නේ මාස 3. ඒ කියන්නේ 10ක් කියලා කියන්නේ 600යිනේ. මේ 600 වැඩි කරන්න 3 බෙදන්න 12. ඒක කියක් කියනවා 150යි නේ. අන්න අපිට මෙතන එනවා 1100 ඔක්කොම 950 150 දෙකේ මුළු ෂෙයා වෙනවා 1100. ඒක තමයි වර්ෂයට අදාළ ෂෙයා. පැහැදිලි ඇති. ඊට පස්සේ කාර්යාල උපකරණ හරි නේද? කාර්යාල උපකරණ වෙනසක් උන්නේ නැහැ. ඒගොල්ලෝ කාර්යාල උපකරණ ෂෙයා හරියට හොයලා ඇති. අපි ඔන්න ඔක චෙක් කරගන්න පුළුවන්. කාර්යාල උපකරණ 20ක් ෂෙයා කරනවා. ඒ කියන්නේ මේ 7500ම තමයි නේද මෙතනක් තියෙන්නේ 7500 වනේ. ඔය 7500 එන මේගොල්ලෝ 20ක් ෂෙයා කරන්නේ නැති 750 10ක් කියන්නේ මේ 750 20ක් කියන්නේ 1500. ඒගොල්ලෝ හරියට ෂෙයා කරලා තියෙනවා. එහෙනම් මෙතන එන්න ඕන 10 නේද? 1500 2500 ආරම්භ වෙන්නේ 2500 තියෙනවා. එහෙනම් පුතේ දැන් මෙන්න මේ තුනේම එකතුව තමයි වර්ෂයට අදාළ මුළු ෂෙයා කියන්නේ නේද? දෙපළ පිළිතුරු කරන ෂෙයා. ඒක දෙපළ පිළිතුරු කරන ෂෙයා ඔක්කොම කීයක් තියෙනවද? 500 දාන 1100 දාන 1500. ඔක්කොම ෂෙයා තියෙන 3200. බදු පරිශුද්ධ ලාභය තුල අපි දාන්න ඕන දෙපළ පිළියෙත උපකරණ ෂෙයා කියලා 3200. හරිද? මෝටර රථ ෂෙයා කීයක් තිබුණාද? 1100. හරිද? මෝටර රථ ෂෙයා අපි කලින් අතන කීයක් හඳුනගෙන තිබුණාද? ඒගොල්ලෝ හඳුනගෙන තියෙන මෝටර රථ ෂෙයා 3500ක් කියලා නේ. නෑ. 1550ක් හඳුනගෙන තියෙනවා. හැබැයි ඇත්තටම ෂෙයා 1100යිනේ. එහෙනම් මේ මාස වැඩියෙන් දාලා 1550ක් දාලා ඇත්තට දාන්න ඕනේ 1100. එතකොට මේ මාස වැඩිපුර 450ක් දාලා. රථ ෂෙයා අඩු කරගෙන ඕන අපි 450යි. නේද? 450කින් අඩු කරන්නේ. මම මෙතන ආරම්භ විශේෂය දාලා නැහැ. අපි ආරම්භ විශේෂය දාගමු. විශේෂය කියලා දාගන්න ඕකේ ඇති දෙපළ පිළිගොඩ මේ කිරීමා බෙදා හැරීමකට කීයක් තියෙනවද? බෙදා හැරීමේ පිළිවෙල තියෙන්නේ 1900ක් තියෙනවා. මෙතන 1900ක් තියෙනවා. ඒක මේ යටින් දැම්ම කියලා වරදක් නෑ නේද? ඔයගොල්ලෝ මෙතන උඩ ඉඳ නැත්තම් යටින් දාගන්න එක ප්‍රශ්නයක් නෑ. අපි මේ පෙර වැඩේ කරන්නේ. අපිට උත්තරේ විතරයි ඕනේ. හරි. වැඩි උත්තර. ඉවසන අපි නේද? ගනුදෙනුකරුවෙකු විසින් සමාගමට විරුද්ධව පවරා තිබුණු නඩුවක තීන්දුව 2020 5යි 15 දින ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව එදිනම සම්පූර්ණ වන්දිය පියවීම සඳහා රුපියල් 550ක් ගෙවන ලදී. මෙම නඩුව 2019 12යි 1 දින ගොනු කර ඇති අතර සමාගමේ නීතිඥයාගේ මතය අනුව මේ සඳහා 2020 3යි 31 දිනට මූල ප්‍රකාශන හඳුනාගත් ප්‍රතිවාදන ශේෂ පිරික්සවලට දක්වා ඇත. 2020 6යි 15 දින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සමාගම මූල ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. හරිද? මේක දැන් ගිණුම් වර්ෂය ගත්තට පස්සේ මේක අපි පටන් ගන්නේ 2019 4යි එකනේ. 2019 4යි ඉඳන් 2020 3යි 31 දිනටනේ අපේ ගිණුම් වර්ෂය තියෙන්නේ. හරිද? මේ මිනිස්සයා ගනුදෙනුකරුවෙකු විසින් සමාගම විරුද්ධ නඩුවක් දානවා. මොකක්යි අපේ තිබ්බ කේස් එකකට ව්‍යාපාරේ තිබ්බ කේස් එකකට මේ මිනිස්සයා කියන නඩුවක් දාලා තියෙන්නේ 2020 5යි 15. අපි වර්ෂයට වඩා පස්සේ තමයි හැබැයි මේ මිනිස්සයා දාලා තියෙන්නේ. හරිද? ඒ වුණාට පුතෝ මේ අපි කතා කරනවානේ මේ දැන් 2020 6යි 15 දින තමයි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් හැබැයි මේකේ මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරලා තියෙනවා. 6යි 15 නේ කාලච්ඡේදයේ පසු සිදුවී අපි කතා කරනවා. ඊට පස්සේ මේ අන්න ඒකේදී නේද
අධ්‍යක්ෂකවරු දැන් මේ අවුරුද්දට අදාළද බලන්නකො මේ මිනිස්සුන් අඩු දාලා තියෙන්නේ 2020 6යි 15 දින අධ්‍යක්ෂකවරුන් 2020 3යි 31 දිනට මිනිස්සුන්ට දක්වා ඇත 2020 5යි 15 දින අධ්‍යක්ෂ ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව එදිනම සම්පූර්ණ වර්ග විවේක සඳහා 550ක් ගෙවන ලදී. මෙම නඩු 2019 12යි එක තමයි පත් නියම කරලා තියෙනවා. මේ වර්ෂයට අදාළ 2019 12යි එක මේ මිනිස්සු මේක අදාළ එකක් මේ මිනිස්සු නඩු දාලා තියෙන්නේ. 12යි 100 ඉන්න එකට තමයි මේ මිනිස්සු නඩු දාලා දෙන්නේ. දැන් වර්ෂයට අදාළ නේ අපි ගිණුම් වර්ෂයට අදාළ කාල සීමාවෙත් තමයි මේ මිනිස්සු අදාළ කේස් එකට දැන් අඩු දාලා දෙන්නේ. හැබැයි මේ මිනිස්සුන්ට අපි වන්දි ගෙවලා දෙන්නේ 5යි 15. ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මේ ගිණුම් වාර්තා මෙවුවා මේ චෙක් කරලා ඉවරන මේ අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ 6යි 15 දින අපිට ගිණුම් ගත කරන්න පුළුවන්. හරිද? දැන් මේ මිනිස්සුන්ට බලන්නකො අපි මොනවා හරි ප්‍රතිපාදනයක් හඳුනගෙන තියනවාද කියලා අපි මේ කාලේ දිනනවාද? නඩුව දැන් මේ පරදිනවා කියලා දැන කියන අනිවාර්යෙන් හරියටම මේ වන්දි සඳහා ප්‍රතිපාදනය කියලා 800ක් අපි අඳුරන්නේ. කියන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනගෙන තමන්ගේ අපේ ළමයි වැරද්ද ඉඳලා අපිට ගෙවන්න වෙනවා කියලා දැනගෙන. පොර ඉඳලා දින 800ක් ගෙවන්න වෙයි කියලා. හැබැයි දෙයියන්ගේ පිටින් 500 ගණන් ගෙවන්න කියලා දෙන්නේ. 550ක් ගෙවන්න වෙලා තියෙනවා. එතකොට උතන අපි මේ වන්දි සඳහා ප්‍රතිපාදන අපි සාමාන්‍යයෙන් හඳුනගන්නේ එන්නේ මේක. ජංගම වගකීමක් නේ අපි මේ ජංගම වගකීමක් විදිහට හඳුනගන්නේ නේ. මේ මොනසෙ දැන් මේක අපි දැන් ගෙවලා ඉවරයිනේ දැන් ඒතකොට මෙතන මේ ප්‍රතිපාදනයක් තියාගෙන ඉන්න එක තේරුම් නැහැ 800 නේද අපි එතකොට මේක ගිණුම්ගත කරන්නේ මේ විදිහට වෙනත් වියදම් තියෙනවනේ වෙනත් වියදම් වල දාන්න වන්දි සඳහා ගෙවලා නිකලිම ගෙවීම කියලාම දාන්න එතකොට දැන් අර මෙතන 800 ගාණක් මේ අපි දැන් කියන්නේ අනිවාර්යයෙන් මෙතන වෙනත් වියදම් වලට තමයි මේ මිනිස්සයා 800ක් හඳුනගෙන ඇති හරිද මම දැන් මෙතන වෙනත් වියදම් බලන්න කිව්වේ දැන් මෙතන මේ මිනිස්සු 800ක් වන්දි සඳහා ප්‍රතිපාදනය කියලා මේ බැර පැත්තේ තියෙනවනේ සටහන් කරලා මේක අපි හරියටම කියනවනේ හරිද එතකොට මේකේ මේ අපිට දැන් මෙතන අනිවාර්යෙන් අපි මේක දාන්නේ මොකක් හරි අපේ ලාභ කියනම අර මේ ප්‍රතිපාදනය කියනම බැර කරලා මේ දාලා තියෙන්නේ නේද එතකොට පරිපාලන වේදනාවක් විදිහට වන්දි සඳහා ප්‍රතිපාදන හඳුනගන්න බෑ. විකීමා බෙදා හැරීම හඳුනගන්න බෑ. මොකද වන්දි සඳහා අපි විකීමකට අදාළ දෙයක් නෙමෙයි ඉන්නේ. මේ මිනිස්සේ නඩදාපු කේස් එකක්. මූල්‍ය වේදවන්නේ මූල්‍ය වේදවන්නේ. මේක වෙනත් වේදන. හරිද? ඒතර ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒතර වෙනත් වේදන් තියෙන්නේ 1500. මේ 1500 ඇතුලේ ශේෂය තියෙන 1500. ඔන්න 1500 ඇතුලේ තමයි අර අපි ප්‍රතිපාදනයක් කරන්නේ 800. අන්නේ 800ත් මේක ඇතුලේ තියෙනවා. අපි අන්නේ ප්‍රතිපාදනය අයිමත් අඩු කරන්න. මේ අඩු කරන 800 අපි ඇත්තටම වන්දි සඳහා ගෙවලා තියෙනවා. ගෙවුවා කීයද? කීයක් ගෙවුවද? 550. 550ක් ගෙවුවා. එහෙනම් මේ මිනිස්සේ වැඩිපුර වන්දි සඳහා ප්‍රතිපාදනය කීයක් කළාද? 650යි. මේක අපි වියදමක් විදිහට හඳුනගෙන කලින් ගෙවන්න කලින් අපි වියදමක් විදිහට හඳුනගෙන මේක ව්‍යාපාරය හරිද? මේ දෙවිය යුතුයි කියලා අපි මේක වගකීමක් විදිහට දාන්නේ නැති. දැන් අපි මේක අපි හදන්න ඕනේ. ඇත්තටම වගකීමක් විදිහට අපි දාන්නේ වන්දි සඳහා කීයද? අපි ගෙවරන එක දැන් දැනටම 800 දාන්නේ 550යි දාන්නේ. මොකද අපි දැන් මේක අයිමත් 800ක් ගෙවන්න ඕනේ නැහැ නේ අපි. 550යි දාන්නේ. මෙතන අපි හඳුනගන්නේ කීයද? 550, 650, 750, 800. 250ක වැඩිපුර සටහන්ලා 250. අන්නේ 250 අපි ඔතනින් අඩු කරලා වෙන්නේ. පැහැදිලි? මෙතනත් ඕන නම් ඒ විදිහටම කරන්න පුළුවන්. ඒක ඕනේ අපිට මෙතන වන්දි සඳහා කිව්වේ 550 කියලා දැම්මම ඔයගොල්ලන්ට පැහැදිලි මටත් පැහැදිලි අපි ඔක්කොම පැහැදිලි. මේ ලකුණුත් ඔක්කොම හම්බෙන්නේ. එල්ලවන්නේ. ඒකේ මහ දෙයක් නෑ. කෙලින්ම ওই වගේ දැන් වන්දි සඳහා අපි දැන් කලින් ප්‍රතිපාදනයක් කරලා තියෙනවා නම් ඒ ප්‍රතිපාදනයේ වැරදි නම් කියන්නේ ඊට අඩු ගාණක් හෝ වැඩි ගාණක් ගෙවර නම් අන්නේ ගෙවපු ගාණ තමයි අපි මෙතන හඳුනගන්නේ. හරිද? ගංගා වර්ගීමක් කියලා අපි හඳුනගන්නවා. මේ ගෙවපු මුදල අපි ප්‍රතිපාදනය කරන්නේ හරිද? දැන් අපි දැන් හිතන්නකෝ අපි ව්‍යාපාරේ දැන් මේක ගෙවුවට 5යි 15 දින මේ ඊළඟට ගෙවුවට
අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී අපි දැන් මේක හරියට ගිණුම්ගත කරන්නේ නෙවෙයි. ඒතර අපි මුලින්ම ප්‍රතිපාදනයක් හඳුනගන්නවා. ප්‍රතිපාදනය 800ක් අපි දැන් හඳුනගන්න ඕනේ නැහැ. මොකද 550 නේ ගෙවලා තියෙන්නේ. අපි ඒ නිසා 550 කියලා කෙලින්ම ඩිරෙක්ට් හඳුනගත්ත ප්‍රතිපාදනය 550 කියලා. අපි මෙතන වෙනත් වියදම් වලට දාන්න නැත්නම් ප්‍රතිපාදනය කියලා 800යි නේද? ප්‍රතිපාදන 800 අපි හඳුනගන්නේ නැත්තේ. අපි 800න් 550 අතන 550 නේ ගන්න. මේ 550 එකතු කරලා 800 අඩු කරන්න ඕනේ. හඳුනගත්තා. එතකොට අපිට 250ක් වැඩිපුර හඳුනගෙන තියෙන නිසා අපි 250 අඩු කරලා පෙන්නනවා. අන්න ඔච්චරයි ගන්න. හරිද? සරලව අපිට ඒකක් ගන්න පුළුවන් විදිහට මේ තේරෙන සිංහලෙන් කියවනම් ඔන්න ඔච්චර. ඕකේ මෙහෙමයි තියරි එක අයිති කරන්න ගියොත් එහෙම අපිට අර මේ වැඩේ කරන් යන්න බැරුව යනවා. ඊට වඩා අපි ඔහොම සරලව කතා කරගෙන ඉඳි ඒතකොට ගානක් පැහැදිලි. ඕගොල්ලන්ටත් ලේසි මේ අපිට අවශ්‍ය ප්‍රතිඵලය ගන්නත් පුළුවන් ලොකුවට වෙල්වට ආරණුත් නෑ. මොකද අපි මේ කතා කරන් යන්නේ අවුරුද්දක් ඇතුළත ගිණුම් කරන්නට ඒකක් ගන්න. එතකොට ඔයගොල්ලන්ට 2024 A level කරන ළමයි නම් ඔයගොල්ලෝ 2026 වෙද්දී A level ලියලා කැම්පස් යන්නත් පුළුවන්. අවුරුද්දකින් ඔයගොල්ලෝ ඉස්සරහට යන්නත් පුළුවන් ලයිෆ් එකේ. දැන් පුතේ අර මේ ගොඩක් ළමයි ඉගෙන අර පාසලෙන්ම එක්සෑම් කරන්න ඕනේ කියලා එක දැන් මේ ලදරු මානසික මට්ටම ගිහිල්ලා තියෙනවා ළමයි ගොඩකගේ. මොකද ඒ කියන්නේ පාසලෙන් A level හැදෑරුවත් එකයි ප්‍රයිවට් ලිව්වත් එකයි එකම රිසල්ට් ෂීට් එකේ ඉන්නේ එකම ගවර්න්මන්ට් ද කැම්පස් එක ප්‍රයිවට් යනවා නම් එහෙම ඊට පස්සේ කොහොම ගිය එකම වැලියු එක තියෙන්නේ එකම වැලිඩ් එක තියෙන්නේ පාසලේ ඔයගොල්ලෝ හොඳ ඉස්කෝලේකට ගියා නම් රොයල් වුණත් කමක් නැහැ ගියා නම් ඔයගොල්ලෝ පාසලෙන් අස් වෙලා තියෙන්නේ අස් වෙච්ච හේතුව ඔයගොල්ලෝ කියන්නේ ඉන්ටර්විව් එකට ගියාට පස්සේ අහනවනේ ඇයි ඔයගොල්ලෝ මේ ඉස්කෝලෙන් අස් වුනේ කියලා. එතකොට ඔයගොල්ලෝ තවත් අර ඔයගොල්ලෝ ලකුණු වැඩි වෙනවා. මොකද ඔයගොල්ලෝ මේ අවුරුදු දෙකක් A level වලට නාස්ති කරන්නේ නැතුව ඔයගොල්ලෝ එක අවුරුද්දකින් A level කරන්න තමයි ඔයගොල්ලෝ මේ ඉස්කෝලේ ගිහින් වෙලා තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට තව වැලියු එකක් මිසක් ඒකෙන් Tamanට වෙන්නේ නැහැ. අහිතක් වෙන්නේ නැහැ. එතකොට අපේ ගාවට එන ළමයි ගොඩක් අවුරුද්දක් ඇතුළත A level කරන්න බලාපොරොත්තු තමයි එන්නේ. ඒක එහෙම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්නකො 2027 මේ A level කරන ළමයි කියලා. ඒ ළමයට අවුරුද්දක් ඇතුළත accounting සම්පූර්ණයෙන්ම කවර් වෙනවා. පාස් පේපර් උත් කරලා තියරිත් සාකච්ඡා කරලා අපේ වෙනම වැඩ පිළිවෙලක් යනවා. හරිද? ඒතකොට මේ වැඩ පිළිවෙලත් එක්ක කොහොමද ඒ ළමයට accounting පුළුවන් වෙන අවුරුද්දක් ඇතුළත. බිස්නස් මේ අපි සපෝට් එක දෙනවා. එහෙම ඒ කියන්නේ අපි හැම ළමයිටම බිස්නස් එක කරන්නේ අපි එහෙම අවශ්‍යතාවය තියෙන ළමයිට අපි ඒ සපෝට් එක දෙනවා. එතකොට ඉතුරු සබ්ජෙක්ට් එක විතරයි ඒතකොට ළමයට අවුරුද්දක් තිස්සෙන් බලන්න තියෙන්නේ. අනිත් සබ්ජෙක්ට් එක නිකම්ම කෙරෙලා ඉවරයි ඒතකොට. එහෙමයි අපේ වැඩ පිළිවෙල යන්නේ. එතකොට අන්න අපි දැන් ඒක වාර්තා කරලා තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. නේ? පන්ති සඳහා ප්‍රතිපාදන අපි හඳුනගත්තා. ඊට පස්සේ අපි යන් ඊළඟට 7 වෙනි ගැළපීමට. ගොඩනැගිල්ලක භාවිතයිතී වසර 4ක කාලයකට ලබා ගැනීම සඳහා 2023 1 දින සමාගම විසින් කල්බදු කිවිසුමකට එළඹෙන ලදී. කෙසේ වුවද අලුත් වැඩියාව සඳහා රුපියල් 500ක වියදමක් දැරීමෙන් පසු 2023 31 දින සිට මෙම ගොඩනැගිල්ලේ භාවිතය සඳහා යොදාගත හැකි විය. මෙම අලුත් වැඩියා කිරීම තුළින් මුළු කල්බදු කාලය තුළම සමාගමට ප්‍රතිලාභ ලැබෙයි අපේක්ෂා කෙරේ. පුතෝ මේ අලුත් වැඩියාවක් කරලා තියෙනවලු. හැබැයි අලුත් වැඩියාවෙන් අපිට වර්ෂය දැන් සමාගමේ කියන්නේ කල්බදු ඒ මොකද මේ තරම් තියෙන්නේ ගොඩනැගිල්ල වර්ෂ 4ටම ප්‍රතිලාභ තියෙනවලු. එහෙනම් මේක පිට මේ වියදමක් විදිහට හඳුනා ගන්න බෑ හොඳේ. මොකද ඒක අවුරුදු 4ටම ප්‍රතිලාභ තියෙන එකක් නේ. එතකොට අපිට මේක හඳුනා ගන්න මේ වක්කමේ වැඩි වීමක් හරියද? සමාගම ප්‍රතිලාභ ලැබෙයි අපේක්ෂා කරේ. කෙසේ වුවද මෙම මුදල වෙනත් හරිය වැඩි ගම කාලා පරිපාලන වේදන් තුළ ගිණුම්ගත කර ඇතලු. අයියෝ අලුත් වැඩියා කාලය තුළ කල්බදු වලියක් අය කරන නොලැබේ. මේ අලුත් වැඩියා කාලේ තුළ දැන් මේක මේ 2023 1නේ මේක සමාගම විසින් මේක කල්බදු කිවිසුමට ලැබිලා තියෙන්නේ. හැබැයි මේක 2023 31 දින තමයි මේ ගොඩනැගිල්ල භාවිතය සඳහා අරගෙන තියෙන්නේ. හොඳට ගාණ කියවන්න හරිද? මේ වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරලා ඉවරලා ඕගොල්ලෝ ගාණ මුලින්ම හොඳට කියවලා අයිඩියා එක ඔළුවට ගන්න. ඊට පස්සේ ආයෙ බලන්න. ඒකට තමයි තේරෙන්නේ හොඳට. මේක ඔයගොල්ලෝ කීව වාරක් වුණත් බලද හැකි. අයිම පොඩ පස්සට ගත්තා. අයිමත් මේ බලුවා. මේ බලන්න තරම් ලොකු දෙයක් නෑ. මේක එහෙම සරල ගාණක් හරිද? මොනසෙට තේරුම් ගන්න පුළුවන්. විදියට තමයි අපි කියලා දෙන්නේ. එතකොට අලුත් වැඩියා කාලය තුළ කල්බදු පොලියක් අය කරනු නොලැබේ.
ගිවිසුමට අනුව 2021 සිට දින සිට රුපියල් 4413ක වාර්ෂික කල්බදු වාරිකයක් ගෙවිය යුතුයි. 2021 දින අවසන් වර්ෂය සඳහා අදාළ කල්බදු පොලිය 1890. හරිනේ. අපි මුලින්ම මෙහෙම කරමු. බලමු මේකේ ශේෂ පරීක්ෂණය දැන් මේ කල්බදුනේ කොච්චර තියෙනවද කියලා. අපි ගානේ චුට්ට හදාගෙන කල්බදුනේ ආමෙන්න කල්බදු වගකීම තියෙනවා 12600. හරි. කල්බදු වගකීම මෙතනින්ම දාමු අපි. ගොඩ නැගිලිනේ නේ. ගොඩ නැගිලි එනවා ගොඩ නැගිලි කියලා ලියුවේ හොඳේ. ගොඩ නැගිලි දින්නේ ලියලා. ගොඩ නැගිලි ආරම්භක විශේෂය තියෙනවා. ආරම්භක විශේෂයක් නැහැ නේ. මේක මේ අවුරුද්දේ මේ අවසානයේ අරන් තින්නේ නේ. ඒතකොට ගොඩ නැගිලි ආරම්භක විශේෂයක් නැහැ. භාවිත වෙච්ච සයිතවත්කම්. අපිට දෙන්නේ මේ අත්පත් කරගෙන. අත්පත් කර අරන් තින්නේ මේක මේ 3යි 1 දින අරන් තින්නේ නේ. 3යි 1 දින අරන් තින්නේ 12600යිලු. 12600යිලු. හැබැයි පුතෝ මේක මේ 3යි 31 දිනට වටිනකම කීයද? 12600 නෙමෙයි. මේ මිනිස්සු අලුත් වැඩියාවක් කරලානේ. අලුත් වැඩියාවක් කළා 500ක. නේ 500 කියන්නේ 500 අලුත් වැඩියාවක් කළා. ඒතර ඇත්තටම මෙතන වටිනකම කියන්නේ 13100යි නේ. 13100ක් කියනවා වටිනකම. දේවල් පිළිතුරු මේ භාවිතයි සයිවත්කම් වල මේ වටිනකම. මේක පුතෝ දැන් මේ වර්ෂයේ අවසාන දිනටනේ මේක භාවිතයට අරන් තියෙන්නේ. දැන් මේක මේ 3යි 1 දින මේක මිලදී ගත්තට අලුත් වැඩියාව වෙන්න මේක භාවිතයට අරන් තියෙන්නේ මේ කවද්ද මේ 3.31. ඒතර මේක මේ අවුරුද්ද ෂෙයා කරනවද? මේ අවුරුද්දේ ෂෙයා කරන්නේ නැහැ හොඳද? මොකද මේක අපි භාවිතයට ගත්ත දින ඉඳන් තමයි අපි ෂෙයා කරන්න පටන් ගන්නේ. ඒතර මේ වර්ෂයේ අවසානයේ ඉඳන් මේක භාවිතයට අරන් තියෙන්නේ. ඒතර මේක මේ අවුරුද්දේ ෂෙයා කරන්නේ නැහැ. ඊටම ලේසි. කෙලින්ම 13100 අපිට කෙලින්ම ඕනනම් දාන්න පුළුවන් මෙතන භාවිතයට දිනයි වත් කරන්නට. 13100. කිසිම ප්‍රශ්නයක් නැහැ. ෂෙයා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඕකේ වුණොච්චර තමයි නේද? මේක වත්කමේ වැඩි වීම 500. හැබැයි ඒක මොකද්ද මේ මොනසෙ මේ කරලා තිබ්බන්නේ මොකද වියදමක් කරලා දාලා තිබුණා කිව්වනේ නේද? කල්බදු විසන්නේ කෙසේවද අලුත්රිය සඳහා 500ක වියදමක් දැරීමෙන් පසු 2030 ගොඩනේ වයිදෙනවා දැනෙන්නේ. කෙසේවද මේ මුදල වෙනත් පරිපාලන වේදන් තුල ගිණුම් ගන්න බැහැ. අන්න පුතෝනේ පරිපාලන වේදන් තුල දාලාලු මේ අර මේ කියලා අර 500 ඒක අඩු කරන්නේ. අලුත් වැඩිය. මේ 500 පරිපාලන වේදන් වලට දාන්න බෑ හොඳේ. මොකද ඒක මේ ව්‍යාපාරේ මේ ගොඩ නැගිල්ලේ මේ පළදායි ජීව කාලේ කියන්නේ වර්ෂ අවුරුදු 4ක් තිස්සෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වියදමක් ඒක. මේ ඒක නිසා ඒක මේ ගොඩ නැගිලි දේවල් පිළිතුරු කරන්න වැඩි වෙනවා වත්කම් වැඩි වීමක් ඒක. ඒක අපි වියදමක් විදිහට හඳුනාගන්නේ නැහැ මෙතන කියන්නේ අවුරුද්දට අදාළ වියදමක් විදිහට වාර්ෂික වියදමක් විදිහට හඳුනාගන්නේ නැහැ අපි. එතකොට ඒක කිසි වෙන්න ඕනේ. එච්චරයි ඊට පස්සේ දැන් මොනවද අපිට භාවිතයි සතුටක්කම ඉවරයි. දැන් අපිට දෙන්නේ මේ කල්බදු ණය ටික ගිණුම් ගත වෙනවා. කල්බදු ණය කල්බදු තියෙනවා වටිනකම කීයක් තියෙනවද? 12600ක් තියෙනවා. හරිද? මේක මේ කල්බදු වල වශයෙන් හැම ළමයි සෑහෙන බය වෙනවා. මේක ඇති දෙයක් නෑ. 12600ක් තියෙන කල්බදු. මේක ඇත්තටම අපි මේ ජංගම නොවනවත්කමුයි. කියන්නේ වාර්ෂික ජංගම නොවනවත්කම් කියලා කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරය ඇතුළේ ජංගම නොවන වගකීම් නේ. මේ කල්බදු ණය කියන්නේ වගකීමක් නේ. ඒතකොට මේ වගකීම් කියලා කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරය ඇතුළේ තියෙන වගකීම් නේද? ඒවයි කියන්නේ අතීත සිදුවීම් ප්‍රතිඵලයක් විදිහට වර්තමාන බැඳීමක් තියෙන අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයේ පිටතට ගලා යාමේ සම්භාවිතාවයක් තියෙන ඒවට තමයි බැඳීම් වලට තමයි අපි කියන්නේ වගකීම් කියලා. අන්න ඒ වර්ෂයකට වඩා වැඩි කාලයක් තියෙන බැඳීම් නම් ඒවා අපි ජංගම නොවන වගකීම් කියලා කියනවා. ජංගම නොවන සහ ජංගම කියලා කියන්නේ වර්ෂයකට වඩා
වර්ෂයක් හෝ වසරක් හෝ වසරකට අඩු කාලයක් ඇතුළත පියවන්න ඕන වගකීම්. හරිද? මේ 12600 ඔන්න ඔය දෙකට බෙදලා දාන්න තියෙනවා. අපි ඕක බෙදද්දි මෙන්න මෙහෙමයි ප්‍රොසීඩියර්. හරිද? මුලින්ම බලන්න මේකේ වාරිකය කීයක් තියෙනවද කියලා. වාරිකය කීයක් තියෙනවද? කල්බදුනේ. ඉසේවල නේද? වාර්ෂික කල්බදු වාරිකය කිව්වේ 4413 නේ. 4413 දාගන්න මෙන්න මෙතන. වාර්ෂික කල්බදු වාරිකය. හරිද? ඊට පස්සේ බලන්න මේ අවුරුද්දට අදාළව දැන් පොඩියක් ගෙවන්න විදියක් නැහැ නේ. මේ අවුරුද්ද මේක පාවිච්චි කරන්නේ නැහැ නේ. මේක මෙතනදී දැන් මේක කල්බදුනේ අපි අරන් දෙන්නේ. මේ කල්බදු වාරි පොඩියක් ගෙවිය යුතු නැහැ කියලා මේ ගානේ කියනවනේ. අර මාසෙක. එතකොට වාර්ෂික කල්බදු වාරිකයක් ගෙවිය යුතුයි. 2021 3.31 දින අවසන් වර්ෂය සඳහා අදාළ කල්බදු පොලිය 1890. ඒ කියන්නේ මේක ලබන අවුරුද්දේ ගෙවන්න ඕන කල්බදු පොලිය තියනවලු 1890. හරිද? කල්බදු පොලිය අපිට වැඩක් නැහැ. ඒක ලබන අවුරුද්දේ ගෙවන්න ඕන මේක ගන්න. අපි බලමු ලබන අවුරුද්දේ කීයක් වාරිකය ගෙවන්න ඕනද කියලා. 4413 1890ක් අඩු කරන්නේ. එතකොට අපිට එනවා ඒ ලබන අවුරුද්දේ අපි කීයක් කල්බදු ණය ගෙවිය යුතුද කියලා වාරිකය. වාරිකය ඇතුලේ තියෙන කියන්නේ කල්බදු ණය මුදල. ණය මුදල කීයක් ගෙවිය යුතුද කියලා. 1890 අඩු කරන්නේ. එතකොට අපිට එනවා 2523 නේද? 4413 1890 අඩු වුණාට පස්සේ අපිට එනවා 2523. 2523ක් එනවා. අන්න ඒක දාන්නේ මේ ජංගම වගකීමකටද කල්බදු ණය කියලා. 2523ක් කියලා. හරිද? ඊට පස්සේ මේ 2523 වගේ අන්න මේ 12600 ලියුවා මෙතනින් 12600 මේ 2523 අඩු කරලා දැම්ම නම් අපිට එනවා ඊට පස්සේ තව කීයක් ගෙවිය යුතුද කියලා. කියන්නේ ඊළඟ අවුරුද්දෙනොත් පස්සේ අපි තව කල්බදු ණය කීයක් ගෙවිය යුතුද කියලා. මේ 12600 අඩු කරලා දාන්න 2500 මෙතන අපු උත්තරය. මෙතන දාපු ජංගම වගකීමක් විදිහට හඳුනාගත්තේ. 2523 අපිට එනවා 10077. කල්බදු ණය 10077 හරිද? අන්න ඔච්චර යෝගේ තව කරන්න දෙයක් නැහැ. දැන් මේ අවුරුද්දේ අපි කල්බදු වාරිකයක් ගෙවුවා නම් අන්න එතකොට පොඩ්ඩක් මේ ගාන සංකීර්ණ වෙනවා. එතකොට අපි ඒ මූල්‍ය වියදම් යටින් දාන්න ඕන කල්බදු ණය පොඩිය. ඒ අවුරුද්දේ. හරිද? ඒ ටික අඩු කරලා ඉවරලා ඊට පස්සේ අවුරුද්දේ ඉඳන් තමයි අපි ඊළඟ අවුරුද්දට ගෙවිය යුතු ගන්න තමයි මෙතෙන්ට දාන්නේ. අපි මේ වගේ ගානක් ඉස්සරහට ආවොත් අපි ඒක නතර කරනවා. අපි ගානින් ඔයගොල්ලන්ට කියන්නේ මේ අලුත් දේවල් නම් ඉගෙන ගන්න අලුත් දේවල් ඉගෙන ගන්න. අපි ඊට පස්සේ මේ විදිහට ගණන් ටික හදගෙන යද්දී ඔයගොල්ලන්ට අලුත් දේවල් ටික ඔක්කොම කවර් වෙලා ඉවරලා සම්පූර්ණ තියරිම අපි ආවරණය කරනවා පේපර්ස් එක. ඒ කියන්නේ අපේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි පුතේ අපි කරන්නේ පේපර්ස් විතරයි. හරිද? අපි ඕගොල්ලන්ට මේ ටියුට් පෙළ ටියුට් කරන්න යන්නේ නැහැ. හරිද? එහෙම තේරුම් ගන්න. අපේ පන්තිවල අපි කරන්නේ පේපර්ස් විතරයි. හරිද? පේපර්ස් ආශ්‍රයෙන් අපි ඕගොල්ලන්ට සම්පූර්ණ විෂය කරුණු ටික ඕගොල්ලන්ට දෙනවා. ඒතර ඕගොල්ලෝ පේපර්ස් එක්ක යන්නේ. ඕගොල්ලෝ නේද තියරි ඉගෙනගෙන පස්සේ පේපර්ස් කරන්නේ නැහැ. එතකොට තියරි කරන්න ඉවරලා පේපර්ස් කරන්නේ ඕගොල්ලෝ තියරි මතක නැහැ. ඇත්තම වදා. එහෙම නෙමෙයි. අපි හරිම ප්‍රැක්ටිකල් විදිහට තමයි අපේ ක්ලාස් යන්නේ. එතකොට මේක අපි ක්ලාස් එකක් යන්නේ කෝස් එකක් විදිහට තමයි යන්නේ. හරිද? අවුරුද්ද කරලා ඔක්කොම ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට පේපර්ස් එක්කම සම්පූර්ණ තියරි කරුණු ඉවරලා අවුරුද්දක තුනට වැඩි ගුඩ කරගෙන මේ දෙයියන් වීඩියෝ එකක් අරගෙන බලන්න කැම්පස් එකට යන්න පුළුවන්. අනිත් ළමයින්ට වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඒ ළමයි අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගන්න දේවල් ඔයගොල්ලෝ අවුරුද්දක ඉගෙන ගන්න ඉවරයි. ඉතාලම සරලයි. ඊට පස්සේ ඔය ඔච්චරයි. ඊළඟ දින වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ රුපියල් 520ක් ඇතුළත් වේ. 2020 3.31 දින අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රුපියල් 650ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. දැන් මේ ආදායම් බදු වගකීම් තියෙනවා. මේ ආදායම් බදු වල මේ ඕගොල්ලන්ට මේ සමාගම් වල කියන්නේ ඇත්තටම සරලව කියනවා නම් මෙන්න මේ වගේ දෙයක් කරන්න. හරිද? වර්ෂයට දාලා ආදායම් බදු. මුලින්ම මොකද කරන්නේ? වර්ෂයට දාලා ආදායම් බදු කීයක් තියෙනවද? වර්ෂයට දාලා ආදායම් බදු වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 520ක් ඇතුළත් මේ වර්ෂය තුල සඳහා ගෙවුව ආදායම් බදු වලින්
ඊළඟ කියන්නේ ගිය අවුරුද්දට 520ක් ගෙවලා. කියන්නේ ආදායම් බදු කියන එක අපි සාමාන්‍යයෙන් කියන්නේ ව්‍යාපාරයක් ගෙවන්නේ ඒක වාර්ෂිකව ගෙවන්නත් පුළුවන්, කාර්තුමය වශයෙන් ගෙවන්නත් පුළුවන්. හරිද? එතකොට කියන්නේ අවුරුද්දට තියෙනවානේ කාර්තු 4ක්. එතකොට මේකනේ අපිට මේ දෙන සමාගම් ගණන් වල කියන්නේ අවසාන කාර්තුවේ ආදායම් බදු වගකීම තමයි 520යි කියලා දීලා තියෙන්නේ. ඔය 520 ගෙවලා තියෙන්නේ. හරිද? අපි මේ අවසාන කාර්තුවේ අපිට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරලා ඉවර කරද්දී අපිට දැන් ඊළඟ අවසාන කාලේ අපි ගොඩක් වෙලාට ආදායම් පද ඒතර ගෙවලා ඉවර නෑනේ නේද? ඒක අපි ගෙවන්නේ ඊළඟ වර්ෂේ. හරිද? මේ වර්ෂයේ අවසාන කාලේ ආදායම් පද අපි ගෙවන්නේ ලබන අවුරුද්දේ. හරිද? එතකොට අපි ඒ සඳහා වෙන් කිරීමක් තමයි කරන්නේ. ඒ වෙන් කිරීමේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ශේෂ පිරික්සුමේ ඔය දින 2019 4 එක දිනට ආදායම් පද සඳහා ප්‍රතිපාදනය කියලා 400. ඒක 400 හඳුනගෙන තියෙනවා. හැබැයි මොකද ඔයගොල්ලන්ට ගිය අවුරුද්දේ ගෙවන්නලා තියෙනවා 520. නේ? ඒගොල්ලෝ ප්‍රතිපාදනය 400 කරලා තියෙන 520ක් කරලා තියෙනවා. ඒක ඕන ප්‍රතිපාදනයක් තමයි කරලා තියෙන්නේ. අපි මුලින්ම කරන්නේ ඉච්චර හිතන්නේ. මුලින්ම ඔයගොල්ලෝ මෙතන දැන් තියෙනවානේ 2023 දින අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම 650යි කියන 650ක් පස්සේ අස්තමේන්තු වල තියෙනවා. දැන් වර්ෂයට සඳහා මුළු ආදායම් බදු වගකීම 650යි කියලා තියෙනවානේ. අන්නේ 650 අතනින් මොහොම කරලා දාගන්න. අන්න ඕම කරලා අතනින් ඒ 650 දාන්න. හරිද? ඊට පස්සේ මේක කියන්නේ මේ වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 520 තුල තියෙන අපි බලමු ගෙවූ ආදායම් බදු කීයක් තියෙනවද කියලා. ගෙවූ ආදායම් බදු තියෙන 1250. එතකොට මේ ගෙවූ ආදායම් බදු කියලා කියන්නේ ගිය අවුරුද්ද සඳහා ගෙවූ 520යි මේ අවුරුද්ද ගෙවූ සඳහා ගෙවූ ඊටු ටිකයි නේ 1250. අපි ඕකෙන් දැන් අපි ඒ කතාවට යන්න කලින් දැන් අපිට මෙතන දැන් 650යි අපි මේකට තව එකතු කරන්න ඕන ගාණක් තියෙනවා. එකතු කරන්න ඕන අඩු කරන්න ඕන ගාණක් තියෙනවා. ඒක අපි බලාගන්න ඉන්නේ. 2019 4 එක දිනට ආදායම් සඳහා ප්‍රතිපාදන තියෙනවා 400. යන්නේ ගිය අවුරුද්දේ අවසාන දිනට ආරම්භ 2019 4 එක ආරම්භක දින අපි ආදායම් සඳහා ප්‍රතිපාදන කියලා හඳුනගෙන තියෙනවා. මේ කියන්නේ අවසාන කාර්ය සඳහා ප්‍රතිපාදන කියලා ඒගොල්ලෝ හඳුනගෙන තියෙනවා. මේ කියද්ද 400ක් හඳුනගෙන තියෙනවා. මේගොල්ලෝ හැබැයි ඇත්තටම ආදායම් පත් සඳහා ගෙවලා තියෙනවා 520ක් නේද? 520ක් ගෙවලා තියෙනවා. 400 හඳුනගෙන තියෙනවා. එහෙනම් මේගොල්ලෝ 120ක ඌණබදු ප්‍රතිපාදනයන්නේ කරලා තියෙනනේ. يعني ඌණබදු කියන අඩුවෙන් තමයි ප්‍රතිපාදනයක් කරලා තියෙන්නේ ගිය අවුරුද්දේ. අපි යන්නේ අඩුවෙන් කරපු ප්‍රතිපාදනේ මේකට එකතු කරන්නේ. ඒගොල්ලෝ අධිබදු ප්‍රතිපාදනයක් කරන ඉතනකොට මෙතන 400 නෙමෙයි මෙතන 520 තියලා ප්‍රතිපාදනේ 520ක් තියලා ගෙවලා තියෙන්නේ 400යි නම් 120ක් වැඩිපුර මේගොල්ලෝ ප්‍රතිපාදනය කරන්නේ. අන්න අපි ඒක නිසා මේ 120 අඩු කරලා දානවා. දැන් මෙතන තියෙන්නේ එහෙම කේස් එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ මේගොල්ලෝ ඌණබදු ප්‍රතිපාදනයක් තමයි කරලා තියෙන්නේ. ගිය අවුරුද්දේ අපි ආදායම් බදු මෙන්න අන්තිම කාර්යයෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් වෙයි කියලා මේගොල්ලෝ හිතලා තියෙනවා. 400ක් වෙයි කියලා. හැබැයි පුතෝ 400 නෙමෙයි 520ක් කියලා. වැඩිපුරක් ගෙවන්නේ 120. අන්නේ වැඩිපුර ගෙවන්න අපි ඒකට ප්‍රතිපාදනයක් කරලා දියුනේ නැහැ. අපි යන්නේ ඒක නිසා ඒක මේ අවුරුද්දේ නියදමක් කියලා අපි හඳුන්වනවා. 120. එතකොට ඔක්කොම කීයක් එනවද? 0.7යි 770. එහෙනම් ආදායම් බදු වල කියමු අපි මෙන්න මෙතෙන්ට දානවා 770යි කියලා. පැහැදිලි. ඊට පස්සේ ඔච්චර නෙමෙයි. උතනින් ස්ටෙප් දෙකයි තියෙන්නේ. හරිද? ඔන්න ඔය ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක 770යි. ඊට පස්සේ දැන් මේක කියනවානේ 520ක් කියලා තියෙන්නේ. ගිය අවුරුද්දේ කියලා. අපි බලමු මේ අවුරුද්දේ කීයක් ගෙවලා තියෙනවද? 1250ක් ආදායම් බදු ඔක්කොම ගෙවලා තියෙනවා. 1250න් 520ක් ගෙවලා තියෙන්නේ ගිය අවුරුද්දේ. නේ? 1250න් 520ක් ගෙවලා තියෙන්නේ 520ක් ගෙවලා තියෙන්නේ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ ගෙවලා තියෙන්නේ නම් 1250න් 520ක් ගෙවලා 730ක්. හරිද? 650යි මේ අවුරුද්දේ අපි ආදායම් බදු වගකීම ලෙස අස්තමේන්තු කරලා තියෙන්නේ. 650යි අපි මේ අවුරුද්දේ ආදායම් බදු ලෙස අස්තමේන්තු කරලා තියෙන්නේ. හඳුනගෙන තියෙන්නේ. හැබැයි මේ මිනිස්සුලා මේ ව්‍යාපාරේ ගෙවලා තියෙනවා 730ක්. කීයක් වැඩිපුර ගෙවලාද? 80ක් වැඩිපුර ගෙවලානේ. අර 700 දින් 650 අඩු ගාලා පස්සේ අපිට එන 80ක් වැඩිපුර ගෙවලා. මේ වැඩිපුරනේ ගෙවලා තියෙන්නේ. කියන්නේ අපි අපේ ව්‍යාපාරේ වත්කමක් ඒක ජංගම වත්කම. අපිට ඒක ලබන අවුරුද්ද අපිට ඒක ගන්න අඩු කරන් ගෙවන්න පුළුවන් නේද ආදායම් බද්ද. අපි යන්නේ ඒක නිසා ඒක ලබන අවුරුද්ද නම් අපේ ව්‍යාපාරේ ජංගම වත්කමක් විදිහට හඳුනගන්න. ආදායම්
බදු ඉදිරියට ගෙවූ ආදායම් බදු නේ ඉදිරියට ගෙවූ ආදායම් බදු 80 ඉදිරියට ගෙවූ ආදායම් බදු අපිට අඳුර ගන්න පුළුවන් 80යි කියලා. අනොච්චරයි දෙන්නේ. වෙන මොකුත් නැහැ. අපි ෂේප් එකේ ඕකේ දැන් ඉතුරු ටික දාගෙන මොකද්ද දෙන්නේ මුලින්? දේපල පිළිවෙත උපකරණ අපි හදාගෙන යන එක දැන් මේකයි. භාවිතයි සයිතවත්කම් දාලා තියෙන්නේ. විකුණුම් තියෙන විකුණුම් දැම්මා විකුණුම් පිළිවෙල දැම්මා. වෙළඳ ලැබිය යුතු දේ තියෙන 5400. වෙළඳ ලැබිය යුතු දේ. මේ ණය ගැතියෝ. වෙළඳ ලැබිය යුතු දේ තියෙනවා. ඊට 5400 නේ. වෙළඳ ලැබිය යුතු දේ 5400. ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු දේ තියෙන 15500ක්. මේක දන්නවා වගේම. වෙළඳ ගෙවිය යුතු දේ. මම මේ ලියන අකුරු ගැන වැඩි හිතන්න එපා. වෙළඳ ගෙවිය යුතු දේ කියලා තමයි ලියලා දෙන්නේ. හරිද? වෙළඳ ගෙවිය යුතු දේ 15500. 15500. 15500. ඊට පස්සේ 2020 3.31 දිනට තොගය අපි ඒක දැම්මා. මුදල් සහ මුදල් සමාන දේ 1250. මුදල් සහ මුදල් සමාන දේ. මුදල් සහ මුදල් සමාන දේ කියන්නේ 1250. ඊට පස්සේ වන්දි සඳහා ප්‍රතිපාදන අපි දැම්මා. ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ සාමාන්‍ය කොටස් තියෙනවා. මේ අපිට දීලා තියෙන ශේෂ පිළිස්සුන් 3.31 නේ. එනම් මේ 3.31 ශේෂය කොහොමද තියෙන්නේ 25000. මෙතන මෙහෙම ශේෂ කරාට පස්සේ අපිට මෙන්න මෙතන දෙනවා 25000. අපි මේකෙන් බුද්ධ ජලපීමක් වෙන දෙලා නැතුව ඇති. අපි උනාට ගොඩක් ළමයි කරනවා මේක කෙලින්ම දාන්න මෙතන ආරම්භ ශේෂය විදිහට. කීය දුන්නා. එහෙම වැරදි නේද? අපි දීපු විදිහට තමයි වැඩේ කරන්නේ 25000. ඊට පස්සේ පත්‍ය ගන්න සංජීවිත 3504 දිනන කියලා මේක දීලා තියෙනවා. අපි ඒක දැම්මා. ඊට පස්සේ අඳවාගත්ත එකේම තියෙන ආරම්භ විශේෂය 5650. මේ 5650ක් තියෙන ආරම්භ විශේෂය. 5650. ගෙවිය යුතු පරිපාලන වේදන් තියෙනවා 300. ගෙවිය යුතු පරිපාලන වේදන්. උපචිත පරිපාලන 300ක් ඊට පස්සේ මේ මෙතන මේවා මේකයි මේ නොයපයු ආදායම් මේකයි 300යි ඕන අපිට ওই දෙක එකතු කරලා ඉවර වෙලා 800යි කියලා කෙලින්ම මේ වෙනත් ගෙවිය යුතු දේ කියලා අඳුර ගන්නත් පුළුවන්. මේ වරදක් නෑ කොහොම කරත් ලකුණු හම්බ වෙනවද? මේක ප්‍රශ්නයක් නෑ ඒක ලොකුවට එහෙම හිතන්න එපා. හරියම කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දාන්නේ මේ අපිට පාස් පේපර් එකක් එහෙම ගත්තා නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉන්නේ මේ 500යි මේ 300යි දෙකම එකට එකතු කරලා 800යි කියලා තමයි දාන්නේ. මොකද ඒවල වෙනත් ගෙවියොත් දැන් හැමදාම එන්නේ ඔය නෙමෙයි. උපජිත පරිපාලන නම් මේ උපජිත වේලන් ටිකයි මේ පේවා දැන් මේ වගේ දේවල් අපිට දාන්න පුළුවන්. මේක ගැටලුවක් නේ. ඊට පස්සේ පරිපාලන වේදන් ටික දැන් උපජිත ටික. ඊට පස්සේ පරිපාලන වේදන් 6400කට දෙක අපි දාලානේ තියෙන්නේ. ඒක දාලා තියෙනවා. දෙදාරි වේදන් 5600 දාලා තියෙනවා. ඉතින් මහා බෙදාගන්න කියනකොට 5600 විතර මම 1900 දාලා තියෙනවා 1900 වැරදිනේ 5600ක් තියෙනවා ලියන්න නැතිද 5600ක් තියෙනවා ඉතින් මහා බෙදාගන්න ශේෂය බෙදාගන්න 350 ඊට මූල්‍ය පිළිවෙල තමයි 1900. මෙතන ශේෂය තමයි 1900. ඊට පස්සේ වෙනත් වේදන් කියන 1500. අපි ඒක දාලා තියෙනවා. කල්බදු වගේම දැම්මා. ගෙව්ව ආදායම් බදු දැම්මා දිනට ප්‍රතිපාදනත් හඳුනගෙන තියෙනවා. හරි ඔච්චර තමයි.
එහෙනම් මොන ඕක දැන් අපි මේ වැඩේ ශේෂ කරන්න තමයි තියෙන්නේ. බලමු ශේෂ කරලා මොනවා හරි අපිට අමතක වෙලා තියෙනවා නම් අපි ඒවා දාගෙන යනවා. දැන් මුතුන් බලන්නේ නැතුව පුතේ එන්නේ අපිට සමහර විට මොනවා හරි ස්ටේක් එකක් වෙන්න පුළුවන් හොඳද? අපි දේවල් ඒ මොනත් එහෙම අපි ඊට පස්සේ දාගෙන යනවා 27962. දැන් 27962. ඊට පස්සේ අපි බලමු ආයතන පරිපාලන කියක් තියෙනවා. මේ මෙතන අපි මේ විගණන ගාස්තු දැන් මේ නේ අරගේ විගණන ගාස්තු දිනුන අධ්‍යක්ෂක වේතන දැන් මතක් වෙන්නේ අපේ අර මේ වෙනත් වේදන් වලට තිබුණානේ මේ ආයතන පරිපාලන වලට අපිට මොන විගණන ගාස්තු 275ක් තියෙනවනේ ඒක වෙන්න විගණන ගාස්තු 275යි ඒක දාන්න ඊට පස්සේ වෙනත් ආදායම් නැහැ. ආයතන පරිපාලන තුන කීයක් තියෙනවද? 6462යි. අඩු කරනවා 350ක්. අඩු කරනවා 125ක්. අඩු කරනවා 500. 5487යි නේ. अंदाज हारसिया सुबह दिवस से विकिनी महाविद्यालय अंदाज हारसिया है तुमसे बना है अडू करना है कि हारसिया बना अपने नो अंदाज 500 है ने अंदाज 500 मुझे ये दान गुड नहीं अंदाज 500 था दिवस से वेनत्ते दान किया थी और अंदाज 500 है दाना ग्राहाई अरिना देसी बना विदास देसी बना ठीक है तो रहना विदास नामसी बना विदास नामसी विदास आरसू से होता आरस्ता से किसी गुस्सा करते मेरे लिए अड़कर किसी विदास नामसी है तो लोगे August 10 किसमें कुछ पता 10 88 सिपा अरे 10 88 सिपा तो बस एक में हाथ से हफ्ता वाला डूंगा बस किया 10 5 අන්න ඕක තමයි වර්ෂය සඳහා වසරේ ලාභය 12055. ඒක අපි දානවා මුළු විස්තීර්ණ ආදායමටද මෙතෙන් දානවා 12055 හරිද? ඊට පස්සේ 12055 මේ 3500 තුනට පස්සේ 5555 නේ. ඒක අපිට මුළු විස්තීර්ණ ලාභය ගන්න පුළුවන්. අපි ඊට පස්සේ ඉතින් අදාළවත් තිබුණේ 5650යි 10055 10705 අන්නේ 10705 කියන විදිහට දාන සාමාන්‍ය වලස් පද දෙන්නේ අඳුරගත්ත පිළිවෙලටද 10705යි කියනවා 10705යි ඊට පස්සේ අපි 15000 බිඳුවයි එතන 25000යි සාමාන්‍ය වලස් පද දෙන්නේ එතන 25000 දේපල පිළියුතු කරන්නේ කියක් වෙනවා. දැන් 5000යි 9500යි දාහතරදාස් 500
එතන 9500 6000යි 15500. ඊට පස්සේ මෙතන එනවා 7500. ඔන්න ඔය ටික ඔක්කොම මේ එකතු කරලා ඔය 18000යි දෙපළ පිළිතුරු කරන්නේ 18000යි. මෙතන අපි ෂේඩ් එකත් සමුච්ඡේද ෂේඩ් අපි හදපු කරමු මුලින්ම 3775යි මේ 600 ධන 600 4375යි නේ 4375යි. ඊට පස්සේ මෙතන 1950යි 1100 350යි. හරිද? මෙතන 2500. ඔය ටික අඩු කරාට පස්සේ කීයක් එනවද අපිට? මේ ටික මේ 18000යි 14500යි 15500යි ධන 7500. ඔය ටික එකතු කරලා ඔකෙන් අඩු කරන්න 4375යි 3050යි 2500 අඩු කරාට පස්සේ අපිට එනවා 45575 නේ. එතන අපිට එනවා 45575. අන්න ඒක තමයි අපි දාන්නේ මෙතනට. 45575යි. 45575. හරිද? ඉච්චරයි. යාට එකතු කරමු. ජංගම නෝනවත්කම් කියත් වෙනවා 45575 ගන්න 13100. ගන්න 6750 ගන්න 80 ගන්න 5400 ගන්න 1250 අපිට ඔක්කොම 72155 නේ 72155. එහෙනම් මෙතනත් අපිට ඉන්න ඕනේ කීයද? මෙතනත් අපිට ශේෂ ඉන්න ඕනේ 72155. බලන්න මොනවද කියේ? 85000යි 17700යි 1077යි 500 හරිනේ ගාන බැලන්ස් වෙනවා. හරි. ඔබ තමයි 2020 සමාගම් ගන්න. මම හිතනවා හැම ළමෙක්ටම මේකෙන් දෙයක් තේරෙන්නේ නැති දෙයක් අලුතින් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. අපි ඊළඟට කතා කරනවා 2020 සමාගම් ගන්න දැන් කතා කරා. ඊට පස්සේ මුලින්ම අපි සමාගම් ගණන් ටික කතා කරගෙන යන්න කියලා තමයි හිතාගන්නේ. ඊළඟ 2021 සමාගම් ගානින් අපි ආයමත් හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එන අද දිනට ඔයගොල්ලෝගේ සමු ගන්නවා.